ආයිබෝන් පුතේ. ඉතින් කිව්වා වගේම ජනවාරි 7 හවස 7 වෙද්දී අපි ඔක්කොම එකතු වුණා වැඩේ ගැන කතා කරන්න. දැන් අපේ බෝඩ් එකේ නම් තියෙනවා පුතේ කළමනාකරණය සරලව කියලා. ඉතින් මේ මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක පුතේ සරල විදිහටම උගන්වන්න තමයි දැන් මගේ ප්ලෑන් එක. මං හිතනවා ඔයත් මේ පාඩමත් එක්ක හරියටම එන්ගේජ් වෙයි කියලා. අපි පොඩ කතන්දරේ පුතේ මේ කළමනාකරණය කියන එක සරලව දැන් ඉගෙන ගමු පුතේ. යටින් ඩිස්ක්‍රිප්ෂන් වල පුතේ PDF එකක් දාලා තියෙනවා. ඒකේ පුතේ වැඩියෙන්ම තියෙන්නේ ඔයාට වැඩ කරන්න. මං කිව්වා වගේ ඔයාට තමයි පුතේ හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ. හිස්තැන් වලට අදාළ සියලුම තොරතුරු ටික මම මේ පාඩමේදී කතා කරනවා පුතේ. ඔයාට මගේ ප්‍රසන්ටේෂන් එක බලාගෙන මගේ ඉගැන්වීම් බලාගෙන පුතේ මේ PDF එකේ තියෙන දේවල් ටික ඔයාට හිස්තැන් ටික පුරව ගන්න පුළුවන්. ඒ අතරතුර යම්කිසි අභ්‍යාස වගේක් තියෙනවා. ඒ අභ්‍යාස ටිකත් මම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. මම කියනනම් මේ අභ්‍යාස ඔයා කොහොමද තනියෙන් කරන්න කියලා මේ පාඩම ඉස්සරහට අරන් යද්දි පුතේ. රයිට්. අපි වැඩේට යමු. දැන් මේකයි. කළමනාකරණය සරලව කියලා පුතේ මේ පාඩම පටන් ගන්නෙ. කළමනාකරණය මේක ඇවිල්ලා පුතේ 13 ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම. හැබැයි ඒ වගේම ගොඩක් අය 13 ශ්‍රේණියේ තියෙන පාඩම් වලට සෑහෙන්න බයයි. හේතුව තමයි මේ කළමනාකරණය කිව්ව ගමන්ම ඔයාගේ ඔළුවට යනවා අම්මට සිරි මාර විදිය තියරි තමයි තියෙන්නේ. මේ තියරි ටික කොහොමද පාඩම් කරගන්නේ කියලා. හිතන්න එපා. මේ තියරිම පාඩම් කරගන්න ඕනේ නැහැ. මේකේ වෙන දේ පුතේ ඔළුවට ගන්න ඕනේ. ඔළුවට අරගත්තා නම් කිසිම වෙලාවක ඔයාට මේක අමාරු වෙන්නේ නැහැ. චුට්ටක් අපි යමු මේකේ කතා කරන්න මම මේ ප්‍රසන්ටේෂන් එකට එන්නම් පුතේ. ප්‍රසන්ටේෂන් එකට එනකම් මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ පුතේ. right. ඔයාට 12 ශ්‍රේණියට පාඩම් තියෙනවා පුතේ ඔක්කොම 11ක්. 12 ශ්‍රේණියට පාඩම් තියෙනවා පුතේ ඔක්කොම 11ක්. ඒ පාඩම් 11 ඇතුලේ පුතේ ඔයා දැනගන්න ඕනේ ප්‍රශ්න 4කට උත්තර ලියන්න. ප්‍රශ්න කියද්දී පුතේ 4ක්. පාඩම් 11කින් ප්‍රශ්න 4ක්. ඒ වගේ පුතේ 13 ශ්‍රේණියේ තියෙන්නේ පුතේ කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු පද්ධති, ව්‍යාපාර සැලසුම් පාඩම් 7යි පුතේ. මෙන්න මේ පාඩම් 7න් ප්‍රශ්න හැදෙනවා 4ක්. පොඩ්ඩක් ඔයා බලන්න. චුට්ටක් කල්පනා කරලා බලන්න. මොකද්ද පුතේ කල්පනා කරන්න කියලා කියන්නේ? පාඩම් 11කින් ප්‍රශ්න 4ක් හැදෙද්දී 13 ශ්‍රේණියේ පාඩම් 7කින් හැදෙනවා පුතේ ප්‍රශ්න 4ක්. ඒ කියන්නේ බැලූ බැල්මට මේ පාඩම් සංකීර්ණයි. හැබැයි මේ දේවල් මං කලින් කිව්වා වගේ පට්ටම ප්‍රායෝගිකයි. පට්ටම ප්‍රායෝගිකයි කියලා කියන්නේ මේ එකින් එක ඔයාට එකින් සරලවම දැන් කියලා දෙන්න යන්න පුතේ. අපේ අද පාඩම ඇවිල්ලා කළමනාකරණය. පුතේ කළමනාකරණය කිව්ව ගමන් ඔයාගේ ඔළුවට එක දේවල් එනවා. මම දන්නවා. අපෝ මැනේජ්මන්ට් වල මොන දේවල්ද තියෙන්නේ? ගණන් ගන්න එපා. ඒ ඔක්කොම අයින් කරන්න. ඔයා මෙච්චර කල් ඉගෙන ගත්ත හැම දෙයක්ම අයින් කරන්න. ඔළුවේ නිදාස් කරගන්න. කළමනාකරණය තියා මුකුත් ඔයා දන්නේ නැහැ. මේ BS වල ඉගෙන ගන්න පළවෙනි පාඩම තමයි පුතේ කළමනාකරණය කියලා හිතන්න. දැන් ඔයා මේක භාවනාවක් වගේ තමයි මේ පාඩම කරන්න යන්නේ. මුලින්ම ඔයා දැනගන්න ඕනේ කළමනාකරණය කියන එක ඉඳලා මොකද්ද වෙන්නේ කියලා. මෙච්චරයි මම ඔයාගෙන් ඉල්ලන්නේ පුතේ. ඔයා සියල්ලම දන්නේ නැහැ දැන්. සියල්ලම දන්නේ දැන් ඔයා එනවා වැඩේට. මොකද්ද? කළමනාකරණයේදී කතා කරන්නේ ඒ දේවල්. මුකුත් දන්නේ නැහැ. කළමනාකරණ යනු කියන එකවත් දන්නේ නැහැ. ඒ කළමනාකරණ යනු කියන එක මොකද්ද කියනවත් ඔයා ඔළුවේක්වත් නැහැ. දැන් තිබ්බ එකත් ඔයා දැන් අයින් කරලා තියෙන්නේ. දැන් එනවා පුතේ වැඩේට. හරි. අපි එමු අපේ පාඩමට. මම කළමනාකරණය සරලවම කියලා දැම්මේ මේ සංකීර්ණ පාඩමක්නේ. එතකොට මේ මොකද්ද මේ කළමනාකරණය වෙන්නේ? ඒ දේවල් ටික ඔයා දැනගන්න ඕනේ ලස්සනට. ඒක නිසා මේක ලස්සන පාඩමේ නමම දැන් මේ කළමනාකරණය සරලව කියලා පුතේ.
කළමනාකරණයේදී නිර්වචනයේ තියෙන ලස්සනම දෙයක් තමයි පුතේ මේ එක එක සංකල්ප වලින් තමයි මේ කළමනාකරණය කියන නිර්වචනය හැදිලා තියෙන්නේ. මේ කළමනාකරණය කියන නිර්වචනය හැදෙන්න විවිධ සංකල්ප බලපෑවා. ඒ හැම දෙයක්ම ඇතුළේ පුතේ ව්‍යාපාරය කියන එක හැම වෙලාවෙම වැදගත් වෙනවා. ව්‍යාපාරයේ වේවා ආයතනයේ වේවා සංවිධානයේ වේවා. මේ කළමනාකරණ හැම තැනකටම රත්තරන් පුතේ එක වගේම වැදගත්. අපි අය වැදගත්කම කියලා ඉස්සරහට කතා කරනවා. හැබැයි මං හිතුවා ඔය කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න කලින් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න එක හොඳයි කියලා. ඉතින් බැලූ බැලමට ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කළමනාකරණට අයිතිකාරය වගේ කෙනෙක් ඉන්නවා. එයා තමයි ලොක්කා. එයාගේ යට තව ප්‍රධාන නිලධාරීන් දෙතුන් දෙනෙක් ඉන්නවා. කොහෙන් හරි මේ බෙටි ටික ඔක්කොම වැටලා පුතේ අර දැක්කම අන්තිමට මෙන්න යටත් සේවකයන් තමයි ඔක්කොම යන්නේ. යටත් සේවකයන් හැමෝම සර් කියලා යන්නේ. යටත් සේවකයනේ උඩින් හැමෝටම සර් කියලා කියන්නේ. ඒක යටත් සේවකයාට තමයි පුතේ මේ ඔක්කොම වගකීම් ටික එන්නේ නැත්තම් වැඩවල බර ප්‍රමාණය. එතකොට ඒකෙන් කියන්නේ මේ උඩ අය වැඩ කරන්නේ නැතුව ඉන්නවා කියලා. ව්‍යාපාරයක් කිව්වට පස්සේ ඔයාට මේ වගේ දෙයක් තමයි චිත්‍රකයට මැවෙන්නේ. 12 වසරේ පාඩම් ටිකක් කතා කරා. අපි පොඩ්ඩක් බලමුද මේ 12 වසරේ පාඩම් වල කොහොමද මේක ඔයා කතා කරේ කියලා. ව්‍යාපාරයක් යනවා. දැන් මෙතන නෑනේ. ව්‍යාපාරයක් කියන නිර්වචනේ නෑ. පොඩ්ඩක් කල්පනා කරා. අනේ මට ව්‍යාපාරයක් කියන එකට නිර්වචනයක් දෙන්න පුළුවන්. දැන් ඔයා හිතින් හිතන්න ඕනේ. මම ඇත්තටම දන්නවද ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා? හරි. දැන් මාත් එක කියමු. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනයක් තියෙන්නේ. ඔයා ඉගෙන ගත්ත පළවෙනි දවසේ ව්‍යාපාරයක් කියනකොට නිර්වචනයක් දුන්නානේ පුතේ මොකක්ද? මිනිස් අවශ්‍යතා හා වුවමනා. මොකක්ද පුතේ? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට අදාළ භාණ්ඩ හා සේවා තෘප්තිමත් කිරීමට අදාළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය හා අනුබද්ධිත සේවා. ඕක නේද පුතේ ඔයා ව්‍යාපාරයක් කියන නිර්වචනය ඉගෙන ගත්තේ. ඒකම තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතන ඉහට අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ඕනනම් අපිට තව ඉස්සරහට දාගන්න බෑ ලාභ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව කියලා දාන්නත් පුළුවන්. ඒ විදිහට වැඩේ පටන් ගන්න පුළුවන්. හරි. කොහෙන් හරි ඔයා දන්න ව්‍යාපාරික යම්කිසි ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. මේ ව්‍යාපාර ක්‍රියාකාරකම්. ඔයා දන්නවා දැන් මම කිව්වා නිර්වචනයේ තියෙනවා. නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය හා අනුබද්ධිත සේවා. ඒ කියන්නේ පුතේ ක්‍රියාකාරකම් සමූහයක් ව්‍යාපාරය කියලා කියන්නේ. ව්‍යාපාරය කියන්නේ ක්‍රියාකාරකම් සමූහයක්. ඒ කියන්නේ නිෂ්පාදනයක් තියෙනවා, බහන නිෂ්පාදනයක් වෙනවා. ඒක බෙදා හැරීමක් වෙනවා. ඒකේ විකිණීමක් වෙනවා. ඒ හා සම්බන්ධ වෙච්ච පුතේ අනුබද්ධිත සේවා කියන්නේ උපකාරක සේවා. උපකාරක සේවා කියන එක ඔයා දන්නවා මොකක්ද කියලා. ප්‍රවාහනේ, බැංකු, රක්ෂණේ ඔන්න ඕකට අපි කියනවා උපකාරක සේවා කියලා. ඉතින් ක්‍රියාකාරකම් සමූහයක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. right. භාණ්ඩා සේවා නිෂ්පාදනය කරනවා. සීමිත සම්පත් භාවිතා කරනවා. මෙන්න මෙතන වැදගත්ම දේ. ක්‍රියාකාරකම් සමූහයක් භාණ්ඩා සේවා නිෂ්පාදනයක් කරනවා. එතන විශේෂයෙන් ඒ ක්‍රියාකාරකම් ඇතුළෙම තියෙන දෙයක් තමයි පුතේ භාණ්ඩා සේවා නිෂ්පාදනය. ඒක විශේෂයෙන් මම එළියට ගත්තා. මොකද ව්‍යාපාරය තුළ භාණ්ඩයක් හෝ සේවාවක් අනිවාර්ය නිෂ්පාදනය වීමක් වෙනවනේ. ඒක වෙනම අපි ගන්න ඕනේ. ඒ වගේම භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න රත්තරන් පුතේ මේගොල්ලෝ පාවිච්චි කරන්නේ සීමිත සම්පත්. ආර්ථික විද්‍යාවේ කියනවනේ සම්පත් හිඟයි. මේ හිඟ සම්පත් සීමා සහිත වෙච්ච සම්පත් ටික තමයි මේ අපේ ගොඩාක් අවශ්‍යතාව වුණා ඉටු කරගන්න ගන්න. එහෙනම් මේ ගොඩාක් අවශ්‍යතාව වුණා ඉටු කරගන්න ගන්න සීමිත සම්පත් ටික තමයි පුතේ මෙතන ව්‍යාපාරික භාවිතා කරන්නේ. එහෙනම් ඔන්න නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම. බලන්න පුතේ. ව්‍යාපාරික අරමුණක් තියෙනවා නේද? මං කිව්වේ ලාභ අරමුණෙන් හෝ ලාභ අරමුණින් තොරව. ඒක විතරක් නෙමෙයි අරමුණු. ව්‍යාපාර විශේෂ වූ අරමුණු තියෙනවා. ව්‍යාපාරික අරමුණු මොනවද කියන එක ඔයා කතා කරන්නේ නැති. කොහෙද? පළවෙනි පාඩමේ. ටිකක් ඉස්සරහට යද්දී අරමුණු මොනවද කියලා බලමු පුතේ. එහෙනම් ව්‍යාපාරික පුතේ මේ අරමුණු ඉටු කරගන්න භාණ්ඩා සේවා නිෂ්පාදනය කරනවා. භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද පුතේ? මට කියන්න මේදී සීමිත සම්පත් භාවිතා කළා. ඒ ඇතුළත ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් තමයි වගේ පුතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ.
මං හිතනවා මේ ව්‍යාපාරයක් කියන එකේ චූටි අවබෝධයක් එන්නේ නැති කියලා. ඔයා මෙච්චර කල් ඉගෙන ගත්ත දේ තමයි මම පොඩ්ඩක් පැහැදිලි කරේ. මොකද කලමනාකරණය පුතේ මේ concept එක නැතුව කතා කරන්න බෑ. මං කියවා මේක සරලවම අපි ඉගෙන ගන්න ඕන දෙයක්. හරි. මොකද්ද මේ? එකපාරට පොඩි ගැලීම් සටහනක් වගේ පුතේ. බලමු. ඔන්න. ව්‍යාපාරය මොකද්ද පුතේ කියන්නේ? මේ බෝඩ් එක දිහා බලන් ඉන්න. සීමා සහිත සම්පත් භාවිතා කිරීමක් වෙනවා පුතේ. ඒ සීමා සහිත සම්පත් ටික භාවිතා කරලා මොනවද පුතේ හදන්නේ? අන්න හරි. භාණ්ඩ සේවා හදනවා. පුතේ භාණ්ඩ සේවා තමයි හදන්නේ. ඒ භාණ්ඩ සේවා හදලා ව්‍යාපාරිකය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න එක. මොකද්ද පුතේ? ඒගොල්ලන්ට තියෙන අරමුණු සාක්ෂාත් කර ගැනීම කරගෙන ඉටු කර ගැනීම කියන එක. ව්‍යාපාරිකයක් නැත ව්‍යාපාරයේ අයිතිකාරය බලාපොරොත්තු වෙන අරමුණු ටික ඉටු කරගන්න එක තමයි මගේ රත්තරන් පුතේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ගාව තියෙන සීමිත සම්පත් ටික පාවිච්චි කරනවා. ඒ වයින් භාණ්ඩ සේවා නිෂ්පාදනය කරනවා. ඒ තුලින් ව්‍යාපාරයේ නිශ්චිත අරමුණු කරා යාමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා මේ දේවල් ටික ඔයාට දල වශයෙන් අවබෝධ වෙන්න ඇති කියලා. right. හරි. ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන පුතේ මම හිතනවා ඔයාට එන්න පුළුවන් මේ කලමනාකරණය කියන්නේ මොකක්ද කියන එක දැනගන්න. පුතේ මේ වර්තමානයේ වෙද්දී කලමනාකරණය දැන් මම මේකේ කලමනාකරණය කියන පාඩමේ නිර්වචනයට කලින් මගේ පුතේ ඔයාට මෙන්න මෙහෙම කතා කරන්න. මේක පොඩ්ඩක් බලන්න. කලමනාකරණයට කලින් ඔයා කතා කරන්න ඕන දෙයක් තමයි ලංකාව වගේ රටක නම් පුතේ දැන් මේක කතා කරන් යද්දි ඔයාට තේරෙයි මේ කතන්දරයක්. මේ අපි මේක දාමු කුහුඹු කතා වස්තුව. කුහුඹු කතා වස්තුව කතා කරගෙන ඉඳි ඔයාලට තේරෙනවා අම්මට ශ්‍රී ලංකාවෙත් මේ වගේ දේවල් ටිකක් තියෙනව නේද කියලා. මම ඒකේ තැනදී අවසානයේදී කියන කුහුඹු කතා වස්තුවේ අවසානයේදී. එතකොට පුතේ මේ අපි කලමනාකරණය ගැන ඉගෙන ගන්න කලින් කොහොමද කලමනාකරණ අවභාවිතාවය වෙන්නේ? එතකොට ඔයා මේක දැනගන්න මම කියනවා ප්‍රැක්ටිකල් කියලා. මේ කලමනාකරණ concept ටික වැදි ලෙස යොදාගත්තොත් ඒක ආයතනයකට හොඳ නැහැ. ඉතින් දැන් මේ කතා කරන්න යන්නේ පුතේ කලමනාකරණයට කලින් කලමනාකරණයේ අවභාවිතාවය. චූටි කතන්දරයක්. බලමු මේ කතන්දරේ කොහොමද යන්නේ කියලා. අල්ලගෙන ඉමු. මේ කවුද ලස්සන කූඹියෙක් නේද? බලන්නකෝ මොකද්ද මෙතන තියෙන්නේ කියලා. සෑම දිනකම කුඩා කුහුඹුවෙක් ඉතා ඉක්මනින් වැඩට පැමිණ වහාම වැඩ ආරම්භ කරයි. හරි කඩිසර කූඹියෙක්. අර කතාවක් තිබ්බ අපි අද කූඹිච්චි වගේ. ඉතින් මෙයාත් කූඹිච්චි වගේ තමයි මේ කූඹිච්චියගේ කතාවෙත් පුතේ පොඩි දෙයක් තියෙනවා. දැන් අපි ඉස්සර ඔය කාටුන් එක වාදී රූපවාහිනිය ගියා කූඹිච්චි කියලා. මට ආපු ප්‍රශ්නයක් තමයි මේ කූඹිච්චි නම තියෙන ගෑනු සතෙක් වගේ. මෙයා කූඹිච්චි කෙනෙක්. හැබැයි එයා පෙම්බඳින පෙම්වතා කියලා කුරු කියලා මං හිතන්නේ එයාගේ නම. එයා ඉන්නේ නිකන් මොඩලින් සීන් එකේ නෑ. එයා ගෑනු කෙනෙක් වගේ. නමුත් එයාට කුරු කරන නිකන් එයා පිරිමි කෙනෙක් නිකන් ගෑනු කෙනෙක් වගේ හැසිරෙන අවස්ථාව. සෑහෙන මං කල්පනා කරා මොකද්ද මේ දේ? එනේ මෙයා කෙල්ලෙක්ට ලව් කරනවද අරමයවද කියලා. දැන් වර්තමාන ඔය සමලිංගික සීන් උත් යනවනේ. මං කියන්නේ ඒව පැත්තකින් තියලා කතා කරලා මට ඒ දවස්වල මාව පුතේ මේ දැන් ඒ කාටුන් එකේ ඔය වගේ දෙයක් ප්‍රොමෝට් කරනවද කියලා නෑ. ඇත්තම අවුල වෙලා තියෙන ඔය ඩබින් කරද්දී ඔය දෙබස් හඬ කැවීමේදී කූඹිච්චි කියන එක නෑ ඇත්තටම ඇවිල්ලා පිරිමි කෙනෙක්. එයාම ගැහණු කෙනෙක් කරලා අරයව මේ කවුද ඇත්තටම ගැහණු කෙනාව පිරිමි කෙනෙක් කරපික තමයි පුතේ වෙලා තියෙන්නේ. ඉතින් අර ඩබින් වල අවුලක් නිසා පිරිමි කෙනෙක්ව ගැහණු කෙනෙක් කරලා ගැහණු කෙනෙක්ව පිරිමි කෙනෙක් කරලා. එතකොට රූපත් එක්ක බලද්දී අවුලක් වෙලා තියෙනවා. හරි මම ඔය පොඩි අතිරේක දෙයක් කිව්වේ ඔය මට ආපු ප්‍රශ්නයක්. ඒතර කූඹිච්චි කියලා කියන්නේ ඇත්තටම කාටුන් එකේ එයා ගෑනු කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා පිරිමි කෙනෙක්. හරි. ඒක පැත්තේනේ ඔන්න. කූඹියා මොකද කරන්නේ? හනිකට ඇවිල්ලා දැන් ඔවත් මුල් දවස්වල රස්සාවකට ගිහිල්ලා මේ වැඩේ ඉද්දි ඉස්කෝලේ ඒ ලෙවල් වලට මුල් කාලෙත් ඔය වගේමනේ පුතා. ඔයා ගිහිල්ලා ලස්සන්ට වැඩේට එන්ගේජ් වෙනවා. මුලින්ම කඩිසරව යනවා. හරි. ඔන්න වැඩේ කරගෙන යනවා. මාර ඩීසන් එකේ වැඩ කරගෙන යනවා කූඹියා. බලන්න. ඔව් ගොඩාක් සතුටින් ඔහුගේ රාජකාරිය කරමින් ආයතනයට අවංකව සේවය කරන ලදී. සාමාන්‍ය ව්‍යාපාර ආයතනයකට අතරම් පුතේ අවංකව සේවය කරන අය තමයි නැත්තේ. මෙතනදි වෙන්නේ අවංකව සේවය කරන ලස්සන කූඹියෙක් තමයි පුතේ ඉන්නේ. එයා හරි අවංකව වැඩ ටික කරනවා. තිතටම කිව්වොත් එයා වැඩේ කරනවා. හරි කඩිසරයි වෙලාවටත් ඇවිල්ලා සතුටින්. ඒ කියන්නේ බොක්කෙන් කරනවා කියලා අපි කියන්නේ. ඒ වගේ තමයි මේ දැල්ලක වැඩේ කරන්නේ. හරි. ඔන්න
පොඩි ගාම්භීර දැල්ලක් සිංහයා කොහොමත් ප්‍රධානී නිකන් සිංහයාගේනේ පුතේ ඉන්නේ. ඔන්න ආයතන ප්‍රධානියා සිංහෙක් වූ අතර අධීක්ෂණයකින් තොරව කුහුඹුවා වැඩ කරන ආකාරය පිළිබඳව ඔහු මවිතයට පත්විය. සිංහයා බැලුවා අම්මට සිරි. මූව කවුරුත් බලන්නෙත් නෑ. මූ වැඩ කරනවානේ මාර විදියට. යකෙක් වගේ වැඩ කරනවානේ කියලා සිංහයාට එකපාරට වෙනවා. සිංහයා බලනවා මූව කවුරු හරි බැලුවොත් මූ කොයි විදියට වැඩ කරයිද කියලා. දැන් මේ කූඹියා කවුරුත් අධීක්ෂණය කරන්නේ නැතුව සුපිරියටම යාම දේවල් ටික හොයාගෙන එයා ආයතනයේ වැඩ ටික සතුටින් කරගෙන හිටියා. සිංහයා බැලුවා මේ මනුස්සයා මාර ඩැල්ලක්නේ. එයාට කවුරුත් මග පෙන්වන්න නැතුව එයාව බලන්න නැතුව එයා ඔහොම කරනවා නම් කවුරු හරි දැම්මොත් එයාව බලන්න කොහොම වැඩ කරාද කියලා සිංහයාට හිතෙනවා. සාමාන්‍ය අයිතිකාරයන්ට ව්‍යාපාර දියුණු වෙගෙන යද්දී ඔය වගේ පොඩි රෝගයක් එනවා රත්තරන් පුතේ. හරි අපි බලමුකෝ වැඩේ ඉස්සරහට යන විදිය. හරි. එබැවින් මේ බලන්න කරවොත් එක්ක ඉන්න නිකන් S2ක් නිකන් වනවන ඩැල්ලක් වගේ ඉන්නවා. එබැවින් සිංහයා විසින් අධීක්ෂණය සම්බන්ධ පුළුල් අත්දැකීම් සහ අති විශිෂ්ට ලෙස වාර්තා සැකසීම ප්‍රසිද්ධ වූ මෙම කැරපොත්තාව ආයතනයේ අධීක්ෂක ලෙස බඳවා ගන්නවාදී. කැරපොත්තා කියන්නේ නියමට ක්වොලිෆයිඩ් වෙච්ච ඩැල්ලයක්. එයා රිපෝට් හදන්න ඒ වගේම කට්ටියව අධීක්ෂණය ගන්න හොඳම සහජ හැකියාව තියෙන පොරක්. ඉතින් එයා බඳව ගත්තා. බඳව ගත්තට ඉතින් වැඩක් නෑ. මොකද්ද පුතේ? ඌ නිකන් වැඩ කරයිද? දැන් එයාට අපි ගෙවන්න ඕනේ. එහෙනම් මොකද? ඔන්න සිංහ කූඹියා තනියෙන් වැඩ කරනවා. එයා බලා ගන්න එක එකක් ගෙන්න ගන්නවා. එයාට පඩියක් ගෙවනවා. හරි. ඔතනින් ඉතින් නවතින්නේ නෑ. කැරපොත්තාගේ පළමු තීරණය වූයේ පැමිණීමේ පද්ධතියේ ඔරලෝසුවක් සවි කිරීම. කූඹියා මං කිව්වනේ මුලින් වෙලාවට ලස්සනට ආවා. ඒ වගේම වැඩ ටිකක් ගන්නට කරා. සතුටින් වැඩ ටික කරා. එක තනකවත් පුතේ වංචාවක් කරේ නැහැ. එහෙම කරපු කූඹියා ඉද්දී වෙලාවක් පෙන්වන්න පොච් එකක් දාන. හරි. ඔරලෝසුවකුත් තියෙනවා. හරි. ඔන්න බලන්න දැන් වැඩේ වෙන විදිය. ඔහුට වාර්තා ලිවීම ටයිප් කිරීම සහ උදව් කිරීම ලේකම්වරයෙක් අවශ්‍යයි. දැක්කද? දැන් මෙයා ලොක්කනේ. දැන් කූඹියා වැඩ කරන එක්කෙනා එයාව බලා ගන්න අපි කැරපොත් එක්ක ගත්තා. කැරපොත්තට මොකද? එයාගේ වැඩවලට ඒ දේවල් රිපෝට් හදන්න ඒ දේවල් සහායක කෙනෙක් ඕනේ. එහෙනම් මෙයා දැන් ගිහිල්ලා කියලා සිංහයාට මට මේ වැඩ ටික තනියෙන් කරගන්න බෑ. මට ලේකම් කෙනෙක් ඕනේ එයාගේ වාර්තා ටික හදන්න. දැන් බලමු වැඩේ වෙන විදිය. ඕ මකුළුවෙකු බඳවා ගත් අතර මකුළුවා විසින් සීලුම ලිපි ලේඛන කළමනාකරණය කළ අතර සීලු දුරකථන ඇමතුම්ද නිරීක්ෂණය කරේ. ආයතන ඔක්කොම දුරකථන ඇමතුම් ටික මකුළුවා තමයි ගන්න. ඒ වගේම පුතේ එයා ඔක්කොම ලිපි ලේඛන ওই දේවල් ටික හැදුවා. ඉස්සර ওই දේවල් ටික ඔක්කොම හැදුවේ කවුද කියන්නේ පුතේ? කූඹියා. එයාම තමයි දුරකථන ටික ගත්තේ. එයාම තමයි ලිපි ලේඛන ටික හැදුවේ. එයා තමයි වැඩ ටික කරේ. දැන් එයාට ඕව දේවල් කරන්නේ මේකට වෙන කෙනෙක්ව බඳව ගත්තා. හරි. මකුළුවක් දැන් වැඩේ කරගෙන යනවනේ. ආ බල මීගාවට. කැරපොත්තාගේ වාර්තා ගැන සිංහයා සතුටු විය. ආයතේ ප්‍රධානියනේ. දැන් කැරපොත්තල දක්ෂයා කොහමද? මොකද ඔය වාර්තා හදන්නම. ගිහිල්ලා දෙනවා රිපෝට් එක. මෙන්න මේක. එතකොට සිංහයා රැස්වීමේදී කියනවා මේක පට්ට. එතකොට එයා ඒක දැකලා මොකද්ද කියන්නේ? මාණ්ඩලික රැස්වීමේදී මූල්‍ය අනුපාත විස්තර කිරීමට සමාගම් වල ඉගෙන ගන්න පුතේ සහ මූල්‍ය කළමනාකරණ ඉගෙන ගන්න මූල්‍ය අනුපාත විශ්ලේෂණය කිරීමට සහ විචලතා විශ්ලේෂණයට පුතේ විචලතා අධ්‍යයනය කියන එක වාගේ BS කළමනාකරණ පාඩමේ වෙනම ගානක් හැටියට මේ පාර පේපරයටත් ආවා 2025 එළ පේපරයටත් ආවා. අපි මේ විචලතා විශ්ලේෂණයත් කතා කරන්න ඕනේ ගණන් දෙක තුනක්. ඉස්සරහට අපි කතා කරමු ඒවා සම්බන්ධව. ප්‍රස්තාර නිර්මාණය කරන්න කැරපොත්තාගෙන් ඉල්ලා සිටියා. එහෙනම් මොකද සිංහයාව කැරපොත්තට කිව්වා ඔයා නියමයි මේ ඒ වගේ මට මේවා charts ටිකක් ඕනේ. මට මේවා ඇනලයිසින් එකක් ඕනේ. මේ දේවල් ටික සිංහයා ඉල්ලුවා. ඉතින් එයාගේ පැත්තෙන් හරි. කැරපොත්තා බඳව ගත්තේ ඒ කරන්නේ පුතේ. හරි. අන්න. ඉතින් කැරපොත්තා නව පරිගණකයක් සහ ලේසර් මුද්‍රණ යන්ත්‍රය මිල්ල ගැනීම සිදු වේ. දැක්කද? කැරපොත්තලා තාම මොකක්ද ඕනේ? ওই දේවල් ටික ගන්න තව මුද්‍රණ යන්ත්‍රයකුයි අපි කියනවා පරිගණකයකුයි ඕන වුණා. මෙම තොරතුරු පද්ධති කළමනාකරණය කියන්නේ මැස්සෙකු බඳවා ගන්නාලදී මොකක්ද උනේ? දැන් IT සෙක්ටර් එකක් තියෙනවනේ පුතේ. ඒක බලා ගන්න IT මැනේජර් කෙනෙක් ඕනේ. ඔන්න ඔය IT මැනේජර් හැටියට පුතේ මොකද්ද කරගත්තේ? මැස්සෙක්වත් බඳව ගත්තා. දැන් ඔයා බලන්න. කූඹියෙක් තනියෙන් කරපු වැඩේට කැරපොත්තෙක් ආවා. කැරපොත්ත මොකද? මකුළුව එක්ක ගත්තා. මකුළුව මොකද්ද කරේ? වැඩ ටිකත් එක්ක කරන් යද්දී මැස්සෙක්වත් ඕනේ වුණා. ඔන්න 3 දෙනෙක්ව අරගෙන. හරිද පුතේ? කල පළදායි හා සැහැල්ලුවෙන් සිටි කුහුඹුවා මෙම නව ලිපි ලේඛන සහ රැස්වීම් රාශියකට වෛර කරා. කූඹියා තමයි ඔය දේවල් ටික හැදුවේ. නමුත් ඕන්ට වඩා ඒ දේවල් ටික සංකීර්ණ වෙන්න ගත්ත පුතේ.
ඒවට කූඹියා බැලුවා එයා ලස්සනට වැඩ කරගෙන ආවා සතුටින් ආවා. දැන් ඒ යාට ඒ ආයතනේ ඉන්න බෑ. පුළුවන් තරම් ලිපි ලේඛන ඒ දේවල් තමයි පුතේ හදන්නේ. ඉතින් කුහුඹුවට මේ ආයතනය ගැන මොකද්ද? ඍණාත්මක ආකල්ප එන්න ගත්තා. මෙලෝ රහක් නැහැ කියලා තැනට මේ ආයතනයපත් වුණා. කුහුඹුවාගේ හිතට. ආයතනයේ සම්බන්ධ කුහුඹුවාගේ හිතටපත් වුණා. අයියෝ මොන රෙද්දකද මම මේ වැඩ කරන්නේ කියලා. ඒක සාධාරණයි. කුඹුව තනියෙන් මේ ගහපු ගෙවල එක එකෙන් දාලා එක එකෙන් නැති වැඩක් දැන් කුඹුවට දෙන්න පටන් අරන්. මේ ෂීට් එක සම්පූර්ණ ගන්න මේක සම්පූර්ණ ගන්න ඔන්න ඔය වගේ පුතේ. හරි. කුඹුවා වැඩ කළ දෙපාර්තමේන්තුවට ප්‍රධානික අවශ්‍යයි සිතා සිංහයා විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු බදවා ගැනීම තියෙන කරා. කුඹුවා වැඩ කරපු දෙපාර්තමේන්තුවේ පොඩ දැන් අවුල් යනවා. සිංහයා හිතුවා මෙතනට පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේ අවුල වෙනුවෙන් එයා මොකක් හරි කරන්න ඕනේ. එහෙනම් මේ කුඹියා වැඩ කරපු දෙපාර්තමේන්තුවට අපි ගන්න ඕනේ ඒ වැඩ ටික බලන්න ප්‍රධානියෙක්. ඔන්න කැරපොත්තා මකුලුවා මැස්සා තව ප්‍රධානියෙකුත් ගන්න යනවා දෙපාර්තමේන්තුවට. ඒකට ගත්ත පුතේ රැහැයියෙක්ව. ඔන්න රැහැයියෙක්ව ගත්ත පුතේ. රැහැයි ආපු ගමන් මොකද වන්න පුතේ කරේ? මේ මෙතන ඇති කාපට් එකක් දාලා හොඳ පුටුවක් ගමු සැපෑන්ඩක ඉන්න තමයි මිනිහා බැලුවේ. එහෙනම් රැහැයි ආපු ගමන්ම කරේ තීරණ ගන්න කේදී එයාගේ වටපිටාව ලස්සනට හදාගත්තා. ඒ ලස්සන කාපට් එක පුටුවක් ගත්තා. මේ ඕනේ නැති මේ ඔක්කොම දේවල් ඕනේ නැහැ. මේ ඕන්ට වඩා මේ වැඩේ සිංහ සංකීර්ණ කරගෙන කියන එක තමයි පුතේ මෙතන මම මේ කියාගෙන යන්නේ. කූඹියා වැඩ ටික ලස්සන කරගෙන වාර්තා ටික හදාගෙන දුන්නා. මේ රෑයියෝ අරගෙන අර මේ දඟල ඉන්න ඕනේ නැහැ. හැබැයි මෙතන මේ අනාගත දැන බලමු. උපාය මාර්ගය තීරණ ගැනීමට අයවැය පාලන ප්‍රතිසංස්කරණය සැකසීමට සිංහයාට උපකාරී වන රැහැයියාට නව පරිගණකයක් සහ සහායකයෙකුට අවශ්‍යයි. දැක්කද? තවත් සහායකයෙකුත් ඕන වුණා. තවත් කම්පියුටරයක් ඕන වුණා. කියන්නේ කම්පියුටර්ස් දැන් 3ක් විතර තියෙනවා පුතේ. සහායකයෙකුත් අවශ්‍ය වෙනවා. දැන් 5ක් 6ක් විතර වැඩිපුර සේවක. එක එක කරන වැඩේට පුතේ 5ක් 6ක් විතර ඇවිල්ලා තියෙනවා. හරි. මේ මොහොත වන විට කුහුඹුවා වැඩ කරන දෙපාර්තමේන්තුව සතුටුදායක නොවන තැනක්. ඒ කියන්නේ පුතේ මාර විදිහේ පීඩණයෙන් වැඩ කරපු ඩෑල්ලක් වෙලා දෙනවා කුඹියා. හරිද? එතකොට කාත් එක්ක hina වෙන්නෙත් නැති හැමෝම එකාට එක පීඩන යුතුව වැඩ කරන තත්ත්වයක් පුතේ මේ ආයතනය තුල ගොඩ ගැහිලා තියෙනවා. කලකදී ලස්සනට වැඩ කළා නීට්ටේ වැඩ කළා ඩීසන් එකේ හිටිය කුඹියට මේ එතන දැන් තිත්ත වෙලා කියන එකයි පුතේ කියන්නේ. බලන්න. ආයතනයක් සමාකිර අපේ වැරදි තියෙන නිසා කෙලවෙන විදිය නේද? right. සිංහයාට තේරෙනවා වැඩේ අවුලක් යනවා කියලා. සිංහයා පොඩ්ඩක් දන්නවනේ. එහෙනම් මේ වටපිටාව මොකද්ද වෙලා තියෙන්නේ කියලා අධ්‍යයනය කරන්න. අපි කියන පුතේ ව්‍යාපාර පරිසරය සම්බන්ධව තමයි අපි අධ්‍යයනය කරන්න ඕනේ. සාමාන්‍ය ව්‍යාපාර කෙලවෙගෙන යද්දි පුතේ මුලින්ම අපි බලන්න ඕනේ අපේ ව්‍යාපාර බලපන වටපිට දැන් පරිසරය. නැත්තම් බාහිර පරිසර වෙනස් වීමක් නිසාද අපිට ඒ දේ උනේ. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර වෙනස් වීමක් නිසාද ඒක උනේ කියලා පුතේ අපි බලන්න ඕනේ. ඒකට අපි කියන පරිසර අධ්‍යයනය. එහෙනම් පරිසර අධ්‍යයනයක් සිදු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස රැහැය තමයි කියන්නේ අපි මේ environment analysis එකක් කරමු සර්. කරලා බලමු මොකද්ද ගන්න ඕනේ පියවර කියලා. ඉතින් ඕක කරන්න බෑ සිංහයාට. ඒකට ප්‍රවීණයෙක් අවශ්‍යයි. එහෙනම් මෙතනදී සිංහයා තීරණය කරන එක දෙයක් පුතේ මොකද? සිංහයා තීරණය කරන මේ කුඹියාගේ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමේ පිරිවැය අධික වන බවත් නිෂ්පාදනයේ පෙරට වඩා අඩු වන බවත් තීරණය කරා. ඉතින් මේ කතා වස්තුවේ හිටියේ ඔයාටත් තේරෙනවනේ රත්තරන් පුතේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ලස්සන්ට කුඹියා විතරක් කරපු වැඩ ටික එයා තනින් යන නිෂ්පාදනය කරපු ටික ඕන්ට සේවක ගෙනල්ලා අනවශ්‍ය වැඩ වැඩි කරලා සේවක වැඩින් ගෙනගෙන උන්ට ගෙවන්නත් බැහැ පුතේ. සේවක පිරිවැය වැඩිත් වෙලා බහන්න හදනවා වෙනකොට පුතේ උන්ට ලිපි ලේඛන ආරම්භ වෙයි නඩත්තු කරන්න ගියාට පස්සේ නිෂ්පාදනය අඩු වෙලා පිරිවැය ටික තමයි ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මොකද්ද කරේ මේක සම්බන්ධ විගණනයක් කරලා ඒක සම්බන්ධ විසඳුම් දෙන්න බකමූණ කෙනෙක් ගත්තා. ඔන්න බකමූණ ඇවිල්ලා හොඳ එක්ස්පර්ට් කෙනෙක්. බකමූණ මාස 3ක් එකපාරට බෑ පුතේ. මාස 3ක් ආයතනය තුල දෙපාර්තමේන්තුව තුල රැඳී නිරීක්ෂණය කළ අතර ඇමුණුම් කිහිපයක් ඒ කියන්නේ ඇමුණුම් කිහිපකින් යුතු ලස්සන විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. එහි නිගමනය වූයේ එම දෙපාර්තමේන්තුව තුලින් වැඩිපුර කාර්යාල මණ්ඩලයක් සිටින බවයි. ඒ කියන්නේ පොතේ මම ඔයාලට කියාගෙන ආපු දේ මොකද්ද? බකමූණා කියනවා මේ දෙපාර්තමේන්තුවේ කුඹියා වැඩ කරපු දෙපාර්තමේන්තුවේ වැඩියෙන් සේවක ප්‍රමාණයක් ඉන්නවා කියලා. දැන් ඔයාලට තේරෙනවා වැඩේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. කුඹියා තනියෙන් කරපු වැඩේට කුඹියට වැඩිපුර
වැඩ ගන්න කියලා සිංහ එක එක කට්ටිය පත් කරන්න ගිහිල්ලා මල කෙලියක් උනේ. ඌන්ට වඩා සේවක දැන් දාගෙන ව්‍යාපාරය ඇතුලේ. හරි. සිංහයට ඕක තේරෙන්නේ නැහනේ. කූඹිය කොච්චර කරාද කියලා. හැබැයි මොකද්ද කරන්නේ? මුලින්ම සිංහයා රැකියාවෙන් ඉවත් කරනු ලබන්නේ කාවද අනුමාන කරන්න. ඔයා හිතන්නේ කාවද? චුට්ටක් කල්පනා කරන්න. කැරපොත්තවද? නැත්තම් අපි කිව්වොත් එහෙම මකුළුවද? රැහැයියද? එයාගේ සේවකයද? නැත්තම් නැස්සද? කාවත් නෙමෙයි පුතේ. ඔක්කොම දේවල් මං කිව්වේ ව්‍යාපාරිකද ඔක්කොම දේවල් යන්නේ යටින් කියලා. යටම ඉන්නේ කූඹියට පුතේ. අවසානයේ කූඹියට තමයි මොකද්ද උනේ? අකුලගෙන ගෙදර යන්නේ. ඒ කූඹිය මේ වෙද්දී රැකියාව තිත්ත වෙච්ච එපා වෙච්ච ඔහෙ වැඩ කරන පොරක් වෙලා ඉවරයි. ඉතින් කූඹියට අවසානයේ මොකද්ද වෙන්නේ පුතේ? රැකියාවත් ඇහැර යාමට සිදු වෙනවා. ඉතින් මම මේ කියන්න යන්නේ පුතේ ලංකාව තුලත් ওই වගේ දෙයක් වෙනවා දැන්. උදාහරණයකට රාජ්‍ය ආයතන ගන්නකො. ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන පුතේ පාඩු ලබනවා. මේක සම්බන්ධව තියෙනවා එක එක මත. රජයේ ව්‍යාපාර කළ යුතුයි මිනිසුන්ගේ සුභසිද්ධිය සඳහා. ඒක අපි ව්‍යාපාර සංවිධානවල කතා කරන පුතේ. ඇයි රජයේ ව්‍යාපාර කරන්න ඕනේ කියන එක. හැබැයි කට්ටියක් කියන ඔය ධනවාදී ආර්ථික පද්ධතිය හොඳයි කියන මතේ ඉන්නක ධනවාදයේ පැත්තේ ඉන්න කට්ටිය කියනවා රජයේ ව්‍යාපාරයෙන් අයින් වෙන්න ඕනේ. එතන හොඳ ලස්සන ලොජික් එකක් තියෙනවා පුතේ. රජයේ ව්‍යාපාරයෙන් අයින් වෙන්න ඕනේ මොකද රජයේ ව්‍යාපාර කරනවා කියලා කියන්නේ ඒවට වැටුප් ගෙවන්න වෙනවා. ඉන්න සේවකයන්. ඒ වැටුප් ගෙවනවා වගේ විශ්‍රාම ආර මුදල් ඒ දේවල් ටික ගෙවන්න වෙනවා. ඒකට පුතේ ඒකට දරන්න වෙන්නේ මොකද්ද? සාමාන්‍ය ජනතාවෙන් ගන්න බදු මුදල්. එතකොට මේ බදු මුදල් වලින් මොකද්ද කරන්නේ? රාජ්‍යයේ සේවකයන්ට වැටුප් ගෙවීම කරන්න වෙනවා. ඒ වැටුප් ගෙවීම ටික වෙනවා කියන්නේ මොකද්ද පුතේ? අපිට අනවශ්‍ය වීදමක් දරන්න වෙනවා කියන එක. ඒ අනවශ්‍ය වීදම් ටිකක් දාලා මේ දන්න කාලෙක ඉඳන් පුතේ මේ රජය ආයතන දරන්නේ මොනවද? පාඩු. හැබැයි වර්තමානයේ වෙද්දී අර හයිලන්ඩ් ආයතනය හොඳ ආදායමක් ඉපෙව්වා කියලා තියෙනවා. ආදායමක් ඉපෙව්වා කියන්නේ ලාභයක් ගත්ත කියන එක නෙමෙයි පුතේ. හැබැයි දන්න කාලෙක ඉඳන් මේ රාජ්‍ය ආයතන ගොඩක් පාඩු තමයි ලබන්නේ. ඒ පාඩුව පියවන්නම් මොකද්ද? මහා භාණ්ඩාගයන් තමයි ඊළඟට සල්ලි දෙන්නේ. ඉතින් ඒක නිසා රජය ආයතන කරන් යන එක රටකට බරක් කියන මතය ධනවාදීන් විසින් ඉදිරිපත් කරනවා. ඒක හරි තර්කයක්. ඒගොල්ලෝ කියන දේ හරි. හැබැයි එක පැත්තෙන් දිනා මේ රාජ්‍ය ආයතන හරි විදිහට කළමනාකරන එකත් අපි ලාභ ගන්න පුළුවන්. උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව තනි අයිතියක් තනි ඒකාධිකාරියක් තියෙන්නේ. හැබැයි මොකද්ද? දන්න කාලේ ඉඳන් පාඩු ලබන්නේ. ඇයි දෙයියනේ මේ වෙච්ච දැන් නම් ඉතින් පොඩ්ඩක් කාලයක් යනකම් මේ ලංකාවේ ලස්සනම පැත්තට යන දුම්රිය මාර්ගයට කෙලවෙලා යන තියෙන උඩරට දුම්රිය මාර්ගය. හැබැයි දන්න කාලේක ඕක ලස්සන තිබ්බනේ. ඇයි දෙයියනේ ඕක ලස්සන සංවර්ධනය කරලා ඕක ලාභ ලබන තැනක් බවට පත් කරගන්න බැරි උනේ? ඒකාධිකාරියක් තිබිලා. ඔච්චර ඉල්ලුමක් තිබිලා. සෑහෙන හිතන්න ඕන දෙයක් අතරම් පුතේ. එහෙනම් මේ තියෙන්නේ රජයේ අකාර්යක්ෂමතාවය සහ ලොකු දරුණු නීති රීති තියෙන ඒව නිසා අකාර්යක්ෂම වෙනවා. මෙතන කතා කරන්න එක නෙමෙයි පුතේ මම මෙතන කිව්වේ මේ රජය ව්‍යාපාර ඇඟිලි ගහන නිසා මේ රජයේ සමහරක් වෙලාවට පුතේ අපි දන්නවා කළමනාකරන මට්ටම් තියෙනවානේ. අපි ඒක කතා කරනවා පුතේ. මේ මෙහෙම ගන්නකො. දැන් කළමනාකරන මට්ටම් තියෙනවා පුතේ. right. මම මෙහෙම කියන්නම්. මේ කළමනාකරන මට්ටම් තියෙනවානේ. ඒකයි ගොඩක් වෙලාවට මේ ඉහළ කළමනාකරන මට්ටමට පුතේ ගොඩක් වෙලාවට හොඳ ආයවම දානවා. වැඩකාරයෝ ටිකක් දානවා. සමාජයට උකට පෞල් සම්බන්ධතා ඥාති සම්බන්ධතා මත දාපු අවස්ථා තියෙනවා සහ ඒවා ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ මැද පෙළටත් පුතේ ඔය මේ ශ්‍රේණි උසස් වෙලා යන ඒ වගේ හොඳ දක්ෂ මිනිස්සු ඉන්නවා. මේ පහළ කළමනාකරන මට්ටම් වලට ඕන්ට වඩා අර අපි කියන්නේ ඔය එක එක රජයේ ආයතන තියෙන පුතේ රජයේ ආයතන ඉන්න අමාත්‍යාංශ වලට අයිති ඇමතිලා ඉන්නේ. ඒගොල්ලන්ට උදව් කරපු ඒගොල්ලන්ගේ ඥාතීන් අරම මේ කට්ටිය උන්ට වඩා පුරවනවා. ඒ කියන්නේ අපිට සේවකයෝ 10 දෙනෙක් ඕන තැන පුතේ සේවකයෝ 30ක් ඉන්නවා. ඒ සේවකයෝ 10ක් ඕනේ. හැබැයි ඒ 10 දෙනායි කරන්න පුළුවන් වැඩේ කරන්න 30 දෙනෙක් ඉන්නවා. සේවක අතිරික්තයක් තියෙන පුතේ 20ක. හැබැයි අවශ්‍ය තැන්වල සේවක උනතා. උදාහරණයක් ගත්තොත් එම දුම්රිය දෙපාර්තමේන්තුවේ කෝච්චි වල එළවන එන්ජින් ඩ්‍රයිවර්ස්ලා නැහැ. හිඟයි. ඒක නිසා ගොඩාක් දුම්රිය වාර මොකද්ද අවලංගු වෙනවා. ඉතින් ওই වගේ කේස්. ඒ කියන්නේ අවශ්‍ය තැන්වල පුතේ හිඟයි. ඕන තැන්වල ඕනට වඩා පුරවලා. කියන්නේ මේ දුම්රිය අපි ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පුතේ සේවක අතිරික්තයක් ඉන්නවා. ඒ අතිරික්තය ඉන්නේ පුතේ මේ පහළ කළමනාකරන මට්ටමේ සහ ඊට නොවන කට්ටිය. මේ උඩට එලා ඒ කියන්නේ වැඩ කරන්න පුළුවන් අවශ්‍ය කරන දැනුම් මට්ටමේ සේවකයන්ගේ හිඟතාවයක් තියෙනවා සහ ඒගොල්ලොන්ව බඳවා ගැනීමක් කරලත් නැහැ.
ඉතින් ඒගොල්ලන්ව තමයි හරිනම් බඳව ගන්න ඕනේ මේ කට්ටිය අයින් කරලා. හරි. මම මේ කිව්වේ පුතේ රජ ආයතන අසාර්ථක වෙන්න දක්ෂ කළමනාකරණ ශිල්පකම භාවිතා නොකිරීම බලපානවා. ඉතින් මට කියන්න තියෙන්නේ අර කූඹියට වෙච්ච දේ තමයි රජයේ ලංකාවේ ආයතන වලටත් වෙලා තියෙන්නේ. ලංකාවේ රජයේ ආයතන. සමහරගේ රජයේ ආයතන විතරක් නෙමෙයි. අපි කිව්වොත් එහෙම මේ අනිත් ආයතන වලටත් ඔක ඍජුවම බලපානවා. සමහර පෞද්ගලික ව්‍යාපාරات ඒ විදිහට තියෙනවා පුතේ. හරි. ඔන්න ඔකයි කුහුඹු කතා වස්තුව. දැන් ඔයා දන්නවනේ කළමනාකරණය කොච්චර වැදගත්ද කියලා. දැන් අපි එමු පුතේ. කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. මේ කළමනාකරණය කියන එක අපි ඉගෙන ගන්න අපි කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. කළමනාකරණ නිර්වචනය මම කතා කරන්න. ඊට කලින් අපි බලමු මොකද්ද මේ සංකල්ප වර්ගයක් තියෙනවා. මේ සංකල්ප ටික මොනවද කියලා. right. මේ මොනවද තියෙන්නේ? සීමිත සම්පත්. මම කියන්නේ හිඟ සම්පත් තියනවා කියලා. කළමනාකරණය නිර්වචනය කරද්දී ඒ වගේම තේරුම් ගන්න ඕන එක තමයි සීමිත සම්පත් හිඟ සම්පත් නිර්වචනය කරද්දී ඉකොන් අනුවන දන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියලා. හැබැයි ඒක BS දැන් ව්‍යාපාර අධ්‍යයනයේදී පුතේ මෙන්න මේ සම්පත් ටික මේ විදිහට වෙන් කරගන්න පොඩ්ඩක් බලන්න පුතේ. අපි හිඟ සම්පත් නැත්නම් සීමා සහිත සම්පත් කියලා පුතේ 7M's ඒ කියන්නේ 7M's කියලා කියන්නේ පුතේ M7ක් market men materials එතකොට machines money methods minutes ඉතින් ඕවා තමයි 7M's කියලා කියන්නේ. කඩෙන් දන්නේ නැති උනට ඔයා සිංහලෙන් දැනගන්න ඕන. මාකට් කියන්නේ මොකද්ද පුතේ? වෙළඳපොළ. වෙළඳපොළ කියන්නේ ව්‍යාපාර සම්පතක්. අපේ මාකට් එක වෙළඳපොළ වැඩි වෙන්නේ ව්‍යාපාරයට වටනවා පුතේ. මෙන් මානව සම්පත්. මිනිස්සු ව්‍යාපාරයේ වැඩ කරන විශේෂම කට්ටිය මිනිස් මේ මානව සම්පත් හරියට කළමනාකරණය කරන්න ඕනේ. ඒක කරේ නැත්තම් ව්‍යාපාර ලොකු පාඩුවක්. තේරුණාද? ඒ කියන්නේ ව්‍යාපාරයට කෙලවෙන්න පුළුවන් මිනිස්සු හරියට පාලනය කරේ නැත්තම්. අපි ඉස්සරහ බලන්න මේ මිනිස්සු කොච්චරක් වටිනවද කියලා කළමනාකරණය කරද්දී. අමුද්‍රව්‍ය අපතේ යන්න පුළුවන්. හානි වෙන්න පුළුවන්. මේ අමුද්‍රව්‍ය ටික හරි විදිහට අපි පාලනය කරගන්න ඕනේ, කළමනාකරණය කරගන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර කැඩෙන්න පුළුවන්. මේ භාණ්ඩ ටික හදාද තියෙන්නේ කැඩෙන්න පුළුවන්. දැන් ඒ දේ ගානට නඩත්තු කරගෙන හරි ගුණත්වෙන් තියාගන්න අපි දැනගන්න ඕනේ. මුදල් අපි ගාව තියෙන මුදල් පුතේ වැදගත් නැද්ද? ඒවයෙන් තමයි අපි ඉස්සරහට ධනය උත්පාදනය කරන්නේ. ඒ ධනය අපි ගාවට එන්න නම් මුදල් හරි විදිහට කළමනාකරණය කරන්න. මුදල් කියන්නේ සම්පතක්. බොහොම වටින සම්පතක්. අනිත් පැත්තට කාලය. අපි හැමෝම පැය 24 නේ තියෙන්නේ. මේ පැය 24 ගහන ගේම තමයි රත්තරන් පුතේ ඉස්සරහට වැදගත් වෙන්නේ. එහෙනම් කාලෙන් හරි විදිහට ප්‍රයෝජනට අපි ගන්න දැනගන්න. කාලෙන් හරි ප්‍රයෝජන ගන්න දැනගන්න. අනිත් පැත්ත ශිල්පකම. අපේ කට්ටිය සමහර කට්ටිය ඔය රෙසිපීස් කියන KFC එකේ රෙසිපි එක කවදාවත් එළියට යන්නේ නැහැ. කොකාකෝලා එකේ රෙසිපි කවදාවත් එළියට යන්නේ නැහැ. ඒක ගොන සම්පතක්. ඒ යොදා ගන්න තාක්ෂණය, ඒ ශිල්පකම සමාකව හංගගෙන තියාගන්න. මොකද ඒ වෙලියට ගියොත් එimhe ඒගොල්ලන්ගේ තියෙන අපි කියන්නේ විශේෂත්වය යුනික්නස් එක නැති වෙනවා. ඉතින් මේවා තමයි පුතේ සීමිත සම්පත්. මෙන්න මේ සීමිත සම්පත් වලින් තමයි කළමනාකරණය ඉස්සරහට යන්නේ. මේ සම්පත් ටික යොදා ගන්න තමයි මේ ගේම ගහන්න ඕනේ. අන්න හරි. කළමනාකරණය කියන්නේම පුතේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක. මේ සම්පත් පොඩ්ඩයි නෙදීනේ සීමා සහිතයිනේ. මේ කිව්ව සීමා සහිත සම්පත් වලින් පුතේ උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනේ. ඒක මේ පින්තූරේ දිනගේ දහර තඩියෙක් එක පොඩි කෙසඟ ශරීරයක් තියෙන පොඩි කොල්ලෙක් හැප්පෙන්න යනවා. ඒ කොල්ලගා තියෙන පොඩි සීමිත සම්පත් ටිකක් වෙන්න පුළුවන්. හැබැයි අර තඩියව මරන්න පුළුවන් හැකියාවක් තියෙන පුළුවන්. ඕකට උදාහරණයක් ගත්තේ අපේ ආගමේ තියෙන ඔය දාවිත් රජතුමා සහ ගොලියත් කියන. ගොලියත් කියන්නේ මේ වගේ දාර යෝධයෙක් වගේ රැල් එකක්. එයාව දාන ඔය වලියක දාවිත් රජතුමාව පොඩි කාලේ දානවා. දැන් දාවිත් රජතුමා දෙවියන් වහන්සේ කියන බය වෙන්න එපා. මං ඔයත් එක්ක ඉන්නවා. ඔයා යන්න ඔයාට සටන දිනන්න පුළුවන්. ඔයාගා තියෙන එකම ආයුධය නතු ඔයාව හරියට පාවිච්චි කරන්න ඔයාට දිනන්න පුළුවන් කියලා. මේ දාවිත් රජතුමා හරි මේ වගේම කෙසඟ ශරීරයක් තියෙන රැල් එකක්. ගිහලා මොකද ගොලියත් එන ඇඩ් එක දාලා මිනිස්සු ඉස්සරහා එනවා ගන්න. දාවිත් රජතුමා දැන් එතකොට රජතුමා නෙමෙයි දාවිත් කෙනෙක් කෙනා මොකද්ද කරන්නේ කැටබෝලයක් අරන් ඩෝන් ගාලා තියනවා තියන්නේම ගන්නට අපි තුමු ඔළුවට කියලා ඒ වැදිත් එකම ෂොට් එකෙන් ගොලියත් කෙනෙක් කෙනා බිම් වැටෙනවා දාවිත් දිනනවා ඉතින් දාවිත් රජ වෙලා තමයි නවතින්නේ තිබ්බේ එකම සම්පතයි එයා ඒක විශ්වාස කරා මොකද කැටබෝලේ විශ්වාස කරා සහ එයාගේ ශිල්පකම එයාගේ තාක්ෂණය විශ්වාස කරා එකපාරෙන් ගොලියත් බිම දැම්මා
තමයි. එන සීමිත සම්පත් තියෙනවනේ පුතේ. ඔයාලට ගාව කොන්ෆිඩන්ස් තියෙනවා නම් බය වෙන්න එපා මේ ගේම ගහන්න පුළුවන්. එහෙනම් මම ඔයාලට පොඩි දෙන හොඳ උපදේශක් තමයි ඔයා ගාව තියෙන්නේ ෆෝන් එකද ෆෝන් එකෙන් මේක බලන්න මේ පාඩම බලන්න PDF එක පුතේ කියලා print out එකක් ගන්න තනියෙන් ලියන්න මේ අපි කතා කරන දේවල් සහ උත්තර ටික ඔයා ගාව මේ මම කතා කරන දේවල් තුලම පුතේ නෝට් එක තියෙනවා. ඔයාගේ සීමිත සම්පත්තෙන් ප්‍රයෝජන ගත්තොත් මේ මාස පහේ ගොඩ දානවා ගැරන්ට් කරලා කියන්නේ. right. ඊළඟට ලස්සන කැලත් නැහැ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ඔයා ගාව තියෙන සීමිත සම්පත් තියෙනවා කියලා අපි දැන් ඉගෙන ගත්තා. ඒ ටික හරි විදියට අපතේයාවකින් තොරව පාවිච්චි කරන එක. දැන් ඔයාට කාලය පැය 24යි තියෙන්නේ. ඒකෙන් පැය 12ක් මොනවා නිදා ගන්න එකයි වෙන වැඩයි කරන එකයි විනාඩි 20යි නම් ඔයා පාඩම් කරන්න පුතේ එතනින් තේරුමක් යනවා වගේ ඉස්සරහ ගමනට පොඩි අවුලක් තියෙනවා. එහෙනම් ඔයා පැය 24 ඔයාගේ ඉස්කෝලේ යන දේවල් ටිකට ඔයාගේ ඉතිරි වැඩ ටිකට ඒ වගේම ඔයාගේ ස්පෝර්ට්ස් වලට ඒ වගේම ඔයාගේ අධ්‍යාපනයට කොච්චරක් යොමු කරනවද කියන එක ඔයාගේ අතේ තීරණය වෙන දෙයක්. දක්ෂ දරුවෝ ඉන්නවා. අධ්‍යාපනය, ක්‍රීඩාව, එතකොට සමාජ සේවාව, එතකොට ඒගොල්ලෝ ඉස්කෝලේ බැඳලා ඉන්න සමිති සංවිධාන වැඩ, ඒ ඔක්කොම කරගෙන යන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට මොකද්ද? කාල කළමනාකරන හැකියාව තියෙනවා. හරි. අපි වැඩේට આવොත් එimhe කාර්යක්ෂමතාවය කියලා කියන්නේ පුතේ කළ යුතු දෑ නිවැරදි කිරීම කියලා පීටර් ඩ්‍රගර් කියන කෙනෙක් කියනවා. කියන්නේ කරන වැඩේ හරියට කරන එක. කරන වැඩේ ඔයා හරියට කරන්න ඕනේ කියන එක තමයි උතන කියන්නේ. එන කාර්යක්ෂමතාවය කියන්නේ පුතේ සරලව ගත්තොත් අපේ තියෙන සම්පත් ටික සීමිතයි. ඒකෙන් අපි මොකද්ද ගන්න උපරිම නියමයක් ගන්න ඕනේ අපද යම් නැතුව. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සීමිත සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමේ කලාව. හරි. කාර්යක්ෂමතාවය කියන්නේ නැත්නම් කටයුතු නිවැරදි ආකාරයට සිදු කිරීම. සඵලදායීත්වය. ඒ කාර්යක්ෂමතාවය හොඳට තියෙනවා පුතේ. සඵලදායීත්වය කියන්නේ අපේ අරමුණු නිවැරදිව ඉටු කර ගැනීම කියලා කියනවා. අපි හිතනවා මේ අවුරුද්දේ ලාභේ රුපියල් ලක්ෂයක් ගන්නවා කියලා. අපි ලක්ෂ 5ක් අරගෙන කියන්නේ සඵලදායීත්වය තියෙනවා. එතකොට මේ සඵලදායීත්වය කියන්නේ අපි හිතන අරමුණු ඒ ආකාරයෙන් ඉටු කරවා ගැනීම. අපි කොච්චරක් අපේ අරමුණු වලට ගියාද කියන එක සඵලදායීත්වය කියලා කියනවා පුතේ. මේ දින්නේ නිවැරදි දේ කිරීම. මොකද්ද පුතේ? නිවැරදි දේ කිරීම. මේ නිවැරදි දේ කිරීම නැත්තම් කටයුතු නිවැරදි කිරීම. ওই දෙක කිව්වේ කවුද? පීටර් ඩ්‍රකර් කියලා කෙනෙක්. ටියුට් එක බලන්න යටින් PDF එක දාලා තියෙනවා පුතේ. ඒකේ කාර්යක්ෂමතාවය කියන එකේදී මේ නිර්වචන ලියන්න ඕනේ. දැන් මේ විතර කතා කරලා තියෙන්නේ. සඵලදායීත්වය කියන එකේදී මේ නිර්වචන ලියන්න පුතේ. මේ ටික ලියන්න. මේක තමයි නිර්වචනේ. මෙතනින් එහාට දෙයක් නැහැ. අපි අරමුණු කොච්චරක් ළඟා කරගෙනද කියනවද? අපි අරමුණු කොච්චර ළඟා කරගෙනද කියන එක පුතේ සඵලදායීත්වය. අනිත් පැත්තට ගත්තොත් කාර්යක්ෂමතාවය කියලා කියන්නේ සීමා සහිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන තියෙනවා නම් ලබා ගැනීම ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම අපි කාර්යක්ෂමතාවය කියලා කියනවා. right. මෙන්න ලස්සන මේ chart එකක් තියෙනවා පොඩ්ඩක් බලන්නකෝ. මේ සීමිත සම්පත් භාවිතා කිරීම. මේ තියෙන ව්‍යාපාර කාර්යයනේ පුතේ. සීමිත සම්පත් භාවිතා කරලා භාණ්ඩා සේවා නිෂ්පාදනය කරනවා නිශ්චිත අරමුණක් සාක්ෂාත් කරගන්න. ඔන්න ඕක තමයි පුතේ අපි කියන්නේ ව්‍යාපාරයක් කියලා. එතකොට ව්‍යාපාරයක් කරන්න ඕනේ පුතේ මේ සීමා සහිත සම්පත් තියෙනවා. මේ සීමා සහිත සම්පත් ටික භාවිතා කරන්න ඕනේ උපරිම කාර්යක්ෂමතාවයෙන්. නාස්තිය අපතේ යම් අඩු කරලා උපරිම ප්‍රයෝජනක් ලබා ගන්න පරිදි සීමා සහිත සම්පත් භාවිතා කරන්න ඕනේ. ඒවා භාවිතා කරද්දී අපේ අරමුණු ටික මොකද්ද වෙන්නේ පුතේ? නිවැරදිව ඉටු කරගන්න පුළුවන්. අපේ අරමුණු සැලසුම් කර පරිදි ඉටු කරගත්තොත් මෙතන තියෙන්නේ මොකද්ද පුතේ? සඵලදායීත්වය. ඔන්න ඔකයි ව්‍යාපාරයේ කාර්යක්ෂම හා සඵලදායීත්වය කොහොමද බලපාන්නේ කියන එක තියෙන්නේ. මේක අතර තියෙනවා පුතේ කටයුතු කරන ආකාරය. එකක් තියෙනවා නිවැරදි දේ නිවැරදි ආකාරයට සිදු කිරීම. සම්පත් අපතේ යාමකුත් නැතුව අපේ ලාභය ගන්නවා. කියද රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක ලාභයක් ගන්නවා පුතේ සම්පත් අපතේ යාමක් කරන්නේ නැතුව. ඒ නිවැරදි දේ නිවැරදි ආකාරයට සිදු කිරීම. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයේ තියෙන සඵලදායීත්වයේ තියෙන. නිවැරදි දේ වැරදි ආකාරයට සිදු කිරීම. මොකද පුතේ? නිවැරදි දේ වැරදි ආකාරයට සිදු කිරීම. කරන්නේ වැරදි දේ. ඒක සම්පත් අපතේ ගිහිල්ලා පුළුවන් තරම්. හැබැයි ලාභය අරගෙන තියෙනවා. සම්පත් පුළුවන් තරම් අපතේ වල ඒත් ලාභය අපේ අරමුණ ඊට වෙලා හැබැයි සම්පත් අපතේ ගිහිල්ලා. වැරදි දේ නිවැරදි ආකාරයට සිදු කිරීම. මොකද්ද පුතේ මේක? වැරදි දේ නිවැරදි ආකාරයට සිදු කිරීම.
අපි අර හොර විදියට දැන් අත් වැරදි විදියට තමයි අපේ කටයුතු ටික කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කුඩු විකුණන මිනිස්සෙක් ගන්නකො. ඌ කුඩු විකුණන්නේ. හැබැයි පොලිසියට මාට්ටු වෙන්නේ නැතුව, ආමිකට මාට්ටු වෙන්නේ නැතුව, ඔක්කොම මාට්ටු වෙන්නේ නැතුව ගාන්ට යාගේ ලාභ ටික ලබාගෙන යනවා. වැරදි දෙයක්. හැබැයි කරන්නේ මොකද පුතේ? නිවැරදි විදියට. ඇයි මාට්ටු වෙන්නේ නැන්නේ? ඒකේ අනිත් පැත්ත මොකද්ද? ගාන්ට මුහුදෙන් ගේන ඒවා ටික කෙලින්ම නාවික හමුදාවෙන් ගිහලා අල්ල ගන්නවා. ඒ කියන්නේ වැරදි දේ වැරදි ආකාරයට කරන්න කියලා මාට්ටු වෙනවා. ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ එතනදී පුතේ කාර්යක්ෂමතාවයත් නැහැ, සඵලදායීත්වයත් නැහැ. හැබැයි කුඩු එක මාට්ටු නොවි කරන එක මොකද්ද? අන්න එකයි කියන්නේ. සඵලදායීත්වය නැති වුණාට නිවැරදි ආකාරය කියන්නේ කාර්යක්ෂමතාවය තියෙනවා කියන එක. ඉතින් ওই වගේ පුතේ කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය සම්බන්ධයෙන් විවිධ කටයුතු කරන ආකාර කීපයක් තියෙනවා. right. ඉතින් දැන් අපි එනවා කතා කරන්න ඵලදායීතාවය වර්ධනය කරගත හැකි ආකාර. මේ කෑල්ල ගැන ඒ කියන්නේ ඵලදායීතාවය වර්ධනය කරගත හැකි ආකාර පුතේ මෙහෙයුම් කළමනාකරණය කියලා පාඩමක් තියෙනවා. ඒ මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේදී අපි ගොඩාක් හොඳට මේක කතා කරනවා. හැබැයි මේ කළමනාකරණයේ පාඩම ගත්තත් පුතේ ඵලදායීතාවය කියන එක කතා නොකර අපිට යන්න බෑ. ඒක නිසා දැන් අපි බලන්නේ ඵලදායීතාවය කොහොමද වර්ධනය කරගන්න පුළුවන් කියලා. අපි ඉස්සල්ලා කෑල්ලට පොඩ්ඩක් ආවොත් එහෙම පුතේ මේ ඵලදායීතාවය කියලා කියන්නේ පොඩ්ඩක් බලන්නකෝ. යෙදවුම් හා නිමැවුම් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට ඵලදායීතාවය හොයන්නේ සූත්‍රයක් හැටියට දුන්නොත් එහෙම පුතේ නිමැවුම කියන එක යෙදවුම් වලින් බෙදුවට පස්සේ තමයි අපිට ඵලදායීතාවය කියන ගෙන්නේ. මේ සමහර තැන්වල පුතේ මේ ගොඩාක් අය පටල ගන්න දනක්. ඔගොල්ලෝ එහෙමත් ඉගෙනගෙන ඇති මේ ඵලදායීතාවය සමානයි කියලා කියනවා කාර්යක්ෂමතාවයයි සඵලදායීත්වයයි එකතුවට. ඒක පට්ටම වැරදි දෙයක් පුතේ. කවදාවත් ඵලදායීතාවය කියන එක පුතේ කාර්යක්ෂමතාවය සඵලදායීතාවය එකතුවට සමාන වෙන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්කෝ පුතේ. ඔයාට පුළුවන්ද අර අපේ ගින්දරයි පුළු එකට තියන්න බෑ. ඒ වගේ ඔයා විශ්වාස කරන්න පුතේ අපිට අර ගණන් වල තියෙන අර සමහරක් විචාලන් එකතු කරන්න බෑනේ. උදාහරණයකට ලීටරුයි කිලෝග්‍රෑමුයි එකට එකතු කරලා අපිට අගයක් ගන්න බෑ. අන්න ඒ වගේ තමයි පුතේ. කාර්යක්ෂමතාවය කියන එකයි සඵලදායීත්වය කියන එකයි කොයිම වෙලාවකවත් එකතු කරලා අගයක් ගන්න බෑ. මොකද දෙක වෙනස් විචල්යන් දෙකක්. අපිට පුතේ කාර්යක්ෂමතාවයේ ඒකක වලින්මයි ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එම විදුලියේ මයින විදිහේ කාර්යක්ෂමතාවය තියෙනවානේ කිලෝවොට් පැය වලින්ද මේ දේවල් වලින් කාර්යක්ෂමතාවය මයින විදිහල් තියෙනවා. හැබැයි ඔය යන්ත්‍රයක තියෙන කාර්යක්ෂමතාවම ඉන්න පුළුවන්. දැන් මැෂින් එකකින් එන ඒකක ප්‍රමාණය වර්ගකට පැයකට කොච්චරක් නැද්ද? ඒ වගේ කාර්යක්ෂමතාව යන්ත්‍රවලම ඉන්නත් පුළුවන්. හැබැයි සඵලදායීත්වය අද ඉගෙන ගත්තා. අරමුණුනේ. එතකොට පුතේ සඵලදායීත්වය කියන්නේ අරමුණු ළඟා කරගන්නා ප්‍රමාණය. ඒ කියන්නේ පුතේ පොඩි ගුණාත්මක භාවයෙන් ඒ වගේ දෙයක්. එතකොට ඒ වගේ සඵලදායීත්වය කියන එකයි කාර්යක්ෂමතාවය කියන සංඛ්‍යාත්මකයයි. ඒ දෙක කවදාකවත් මේ සංසාර සාගරේ එකතු කරන්න බෑ. අපේ කට්ටිය ගොඩක් වෙලාට ගිහිල්ලා ලියනවා ඵලදායීතාවයේ සමානයි කාර්යක්ෂමතාවයේ දන සඵලදායීත්වය කියලා. කවදාකවත් පුතේ එහෙම වෙන්නේ නැහැ. ඒක පට්ටපල් වැරදි දෙයක්. හැබැයි ඵලදායීතාවයේ තියෙන කාර්යක්ෂමතාවයත් අත්‍යවශ්‍යයි සඵලදායීත්වයත් අත්‍යවශ්‍යයි. හැබැයි දෙක එකතුව සමානයි ඵලදායීතාවය කියලා කියන්න බෑ. හැබැයි කාර්යක්ෂමතාවයේ සඵලදායීත්වය අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඵලදායීතාවය ගැන කතා කරද්දී. ඒක නැතුව අපිට යන්නත් බෑ. ඒකමයි පුතේ මේක කතා කරේ. මං හිතනවා ඔයා වැරදිට ඉගෙන ගත්ත දෙයක් හරි මෙතනින් හරියට පැහැදිලි කරගන්න ඇති කියලා. මෙන්න ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන් එක. විචල්යන් දෙකයිනේ පුතේ තියෙන්නේ. පළවෙනි විචල්‍ය යෙදවුම්. දෙවෙනි විචල්‍ය මොකද්ද? නිමැවුම්. එහෙනම් පුතේ යෙදවුම් අඩු කරලා පුළුවන් තරම් යෙදවුම් අඩු කරලා උපරිම නිමැවුමක් ගන්න එක තමයි පුතේ අපි කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය වැඩි කරන්න නම් මගේ රත්තරන් පුතේ අපි පුළුවන් තරම් මොකද්ද කරන්න ඕනේ? යෙදවුම් ප්‍රමාණය අඩු කරලා නිමැවුම් ප්‍රමාණය වැඩි කරන්න බලන්න ඕනේ. නිමැවුම වැඩි කරනවා කියලා කියන්නේ පුතේ සඵලදායීත්වය වැඩි වෙනවා කියන එක. අපේ අරමුණු ටිකට ඉටු වෙනවා කියන එක. එහෙනම් ඵලදායීතාවය වර්ධනය කරගන්න නම් පුතේ පුළුවන් තරම් යෙදවුම් අවම කරලා උපරිම නිමැවුමක් ගන්න වැඩ කරන්න ඕනේ.
හරිද? ඒතර කාර්යක්ෂමතාවයත් අවශ්‍යයි, සඵලදායීත්වයත් අවශ්‍යයි. පැහැදිලිද? right. මේ අපිට මේකෙදි පුතේ එන චූටි දෙයක් තියෙනවා. මේ සමහරක් අය අහලා තිබ්බා මේ කොහොමද මේ ඵලදායීතාවය සම්බන්ධ උදාහරණයක් එහෙම කියලා. පුතේ ඔයාගේ ජීවිතය ගත්තොත් එහෙම මේ ඔයාගේ ජීවිතේ පුතේ ඵලදායී ලෙස ගත කරන්න මේවා ඒ දේවල් ඔය වචනෙන් කිව්වට ඔක ඇක්ටිව් කරන්න ඇත්තටම අමාරුයි. කොහොමද මේ ඵලදායී ලෙස ජීවත් වෙනවා අර මේවා කියලා දැන් ඔයත් කල්පනා කරනවා ඇත්තටම මම කොහොමද ජීවත් වෙන්නේ? මෙලෝ රහක් නැහැ. ඉතින් ජීවිතේත් නිකන් එපා වෙලා වගේ මට කිසි අරමුණක් නැහැ. එහෙම කනස්සල්ලටපත් වෙන්න එපා පුතේ. ඵලදායීතාවය මං කියවනේ මේ වර්ධනය කරගන්න පුළුවන් කියලා. අපි හැම මිනිස්සෙක්ටම පුතේ පෞද්ගලිකව අපේ තියෙන කැපැසිටිය වර්ධනය කරගන්න පුළුවන්. ඵලදායීතාවය පුතේ වර්ධනය කරගන්න පුළුවන්. මම චූටි උදාහරණයක් කියන්නම්. ඔයාගේ ලයිෆ් එකේ පුතේ ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන් විදියක්. මේකට මට හැම වෙලාවෙම ඵලදායීතාවය ගැන කතා කරද්දී මට මතක් වෙන එක පොරක් ඉන්නවා. පොරක් කියන්නේ මිනිහා ඇත්තටම පොරක් පුතේ. හේතුව තමයි මිනිහා ඇවිල්ලා මම ජීවිතේ දැක්ක. මීට වඩා කට්ටිය ඉන්නවා ඇති ලංකාව තුල ලෝකයේ තුල ඉන්නවා ඇති. හැබැයි මම ජීවිතේ දැක්ක විදිහේ ජීවමාන සාක්ෂියක්. ඒ මිනිසයාව මට හම්බෙන්නේ විශ්වවිද්‍යාලයේදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ. අපි සාමාන්‍ය කළමනාකරණ පීඨය කියලා නෙමෙයි. ඔකට කියන්නේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨය කියලා තමයි පුතේ කියන්නේ. හරි. ඔන්න ওই පීඨයේදී මම හිටියේ A2 කියන ගෲප් එකේ. දැන් අපි ගියේ පළවෙනි ෆස්ට් ඉයර් එකේදී අපි ගෲප් කඩනවා A2 එකේ. මෙන්න මේ ගෲප් එකේ හිටියා අඩි 5යි 5ක වගේ උස හොඳ ඇඟපත තියෙන හොඳ සුපිරියර් පුෂ්ටිමත් වගේ පොරක්. මිනිහා සෑහෙන දේවල් වලදී කණ්ඩායම් ක්‍රියාකාරකම් වලදී පුතේ මාර ක්‍රියාශීලී ලෙස වැඩ කරනවා. නායකත්වයේ ගන්න ඕන තැන්වලදී නායකත්වයේ ගන්න. හැම කෙනෙක් එක්කම මාර මිත්‍රශීලී, සුවදශීලී, රණ්ඩු කරවන්න යන්නේ. ආගමන්ස්කයක් ගාන්ට හරි මේ ඩීසන් විදිහට ඒක විසඳ ගන්න දන්නවා. ඉතින් එයාගේ වටේ පුතේ අපි කියන ඕරා එකක් හැදෙනවා කියන. ඒ වගේ දෙයක් හැදෙනවා. කවුද මේ කියලා ඇත්තටම හොයන්න ගත්තා. ඉතින් දැනගත්තා මේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ තමයි යා සිට් 4 අරගෙන තියෙන්නේ. හැබැයි පට්ට පොරක්. මම මේක මෙයා ගැන කියන්නේ පුතේ ඔයාලට තේරෙයි මේ පුජ්‍යලයා ගැනයි කියන්නේ කියලා. මොකද මං ජීවමාන දැක්ක සාක්ෂියක්. ඵලදායීතාවයට ගන්න පුළුවන් හොඳම උදාහරණ නිසා ඔයාට ඔයාගේ ජීවිතය ගැන ගන්න පුළුවන් උපරිම දෙයක් මේ මනුස්සයාගේ ජීවිතෙන් ගන්න පුළුවන් පුතේ. මම ඒක නිසා මම මෙතන කියන්න බය වෙන්නේ නැහැ. මොකද මේක අපි කතා කරාගෙන යන්න ඕන දෙයක්. කතා කරන්නේ නැතුව ගියොත් එහෙම පුතේ ඒක මං හිතනවා ඔයාට අවශ්‍ය ලොකු දෙයක් මම මග අරිනවා කියන එක. මොකද ඔයාගේ මට්ටමේ ඔයාලට රෝල් මොඩල් එකක් කරගන්න ඕන පොරක්. ඉතින් මම මේ කිව්වාගේ මෙයා ළමෙක්ට කියලා දෙන්නද? ඒ වගේම මෙයා ක්‍රීඩාවට හරි බරයි. ඉතින් ක්‍රීඩාවට හරි බරයි. ඉතින් හැම ක්‍රීඩාවක්ම වගේ කරනවා. මිනිහා රග ගැව්වා, රෙස්ලිං ගැව්වා, හොකි ගැව්වා. මේ හැම එකකම කැප්ටන්. හිතන්නකෝ විශ්වවිද්‍යාලයේ ඔය දේවල් ඔක්කොමත් කරනවා. ඉතින් මේ පොරගේ නම තමයි උවින් ආරියරත්න. දැන් නම් මේ ඉන්නේ අපේ මං කියන චරිතය ඔයාලට පේනවා මේ විශ්වවිද්‍යාලයේ පුතේ මේ එයා ගත්ත සාතික ටිකයි සම්මාන ටිකයි තියෙනවා. මං ඇත්තටම කියන්න ඕනේ මොකද මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ එකම ශිෂ්‍යයා ඔක්කොම ෆැකල්ටි වලින් තිබ්බ සම්මාන ටික ගත්ත. මම හිතන්නේ පට්ට පොරක් කියන්නේ පුතේ ඒකයි. මොකද අධ්‍යාපනය පැත්ත අපි කියන ඇකඩමික් පැත්ත කියලා කියනවනේ. මේ ඇකඩමික් පැත්ත හරියටම අරන් ගිය කොල්ලෙක්. මොකද කියනවා නම් විශ්වවිද්‍යාලයේ තියෙන සබ්ජෙක්ට් හැම එකටම වගේ ඒ තිබ්බා. GPA එක 4න් 3.95ක් හරි 9.7ක් වගේ තිබ්බා. ඒ කියන්නේ උපරිම GPA එකකටත් ගිහිලා තියෙනවා. එතකොට එයා විශ්වවිද්‍යාලයේ ගමන පුතේ ඇකඩමික් පැත්ත ඉගෙනීම පැත්ත උපරිමයටම කරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. එයාට රග කැප්ටන්ද එතකොට එයා විශ්වවිද්‍යාලයේ ගේම්ස් කැප්ටන් වෙලා හිටියා. ඒ දේවල් ඔක්කොම කරා. රග විතරක් නෙවෙයි රෙස්ලිං ගැහුවා. එතකොට ඉන්ඩිවිජුවල් ගේම්ස් කරා. මේ වෙනුත් හොඳට පර්ෆෝම් කරලා චැම්පියන්ෂිප් ගැහුවා. මේ ඉගෙන ගන්න අතරතුර. ඒ විතරක් නෙමෙයි. ඔය සමාජ සේවා වැඩ එතකොට අපි කියන කැරියර් ඩෙවලොප්මන්ට් වැඩවලදී ඒ දේවල් වලට එයා සහභාගී වුණා. එයාගේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන දේවල් වලට සහභාගී වුණා. එයා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් ඒ දේවල් ටික ඔක්කොම මේ
පොර කරගෙන පුතේ එයා ගියා මේ මාස්ටර්ස් කරන්න ඉම්පීරියල් කොලෙජ් එක ලන්ඩන්. දැන් ඒකත් ඉහළින්ම පාස් වෙලා PhD එක කරන ගමන් ඉන්නේ. ඉතින් මං හරි ආසම චරිතයක්. මොකද එයාගේ මේ Facebook ප්‍රොෆයිල් එකේ තියෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. එයාට අවශ්‍ය වෙන්නේ අධ්‍යාපනය, ක්‍රීඩාව, නායකත්වයේ, සමාජවාදී මේ හැම දෙයකින්ම උපරිම පොරක් වෙන්න. ඉතින් මෙයා පෙන්නලා මං එක තැනකදී ඇහුවා මචං මේ දේවල් ටික කොහොමද ඔයා කරේ කියලා. ඇත්තම කතාව පුතේ හිතන්න ක්‍රීඩාවෙනුත් අංක 1 වෙන්නයි. අධ්‍යාපනයෙන් අංක 1 වෙන්නත්. සමාජ සේවා වැඩ ටිකක් කරගෙන ඔක්කොම කරගෙන මේ වෙන්න මේ මිනිස්සයා පැය 24යි ඉන්නේ අපිත් පැය 24යි ඉන්නේ. අපි මොනවද කරන්නේ? ඇත්තට මට පෞද්ගලිකව මටත් හිතුණා මොනවද අපි කරන්න කියලා. ඉතින් එතනදී පුතේ මේ මිනිහා කිව්වේ මචං මටත් කියන්න ඕනේ ලෝකෙට මේකයි කරන්න බැරි දෙයක් නෑ. කාන්ට දේවල් ටික සැලසුම් කරොත් එහෙම කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ මිනිස්සයා පුතේ පරදායිතාවට හොඳම උදාහරණය. මං ජීවිතේ දැක්ක ප්‍රබලම සාක්ෂියක් මේ ජීවමාන සාක්ෂියක් පරදායිතාවට හොඳම උදාහරණය. මොකද මං එහෙම කියන්නේ මෙයා ඔප්පු කරලා තිනවා හරියට ජීවිතේ මැනේජ් කරගත්තොත් මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න පුළුවන් කියන එක. ඒකට පුතේ පරදායිතාව අවශ්‍ය වෙනවා. දැන් මේකට අතිරේකව පොඩ්ඩක් ගිහිල්ලා කියන්නම්. දැන් ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න තමයි සර් ඔහොම කියනවා අපිට කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ මේ කොහොමද ඵලදායීතාවයේ වර්ධනය කරගන්නේ මෙහෙම කියලා. ඵලදායීතාවය නෙමෙයි පුතේ. ඔයා දවස මුලින්ම ප්ලෑන් කරගන්නකො. මේ දවසේ පැය 24 ප්ලෑන් කරගත්තා නම් පුතේ ඔයාලට ලොකු දේවල් ටිකක් මොකද සාර්ථක කරගන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම්. right අපි ආවොත් එහෙනම් පුතේ මේ ඔයාලට දවසට පැය 24ක් තියෙනවා. පැය 24ක් තියෙනවා. මම මේ කියන්නේ ඔයාලට මේ දවස ඵලදායී ලෙස ගත කරන්න කොහොමද ප්ලෑන් කරගන්නේ කියලා. දවස පැය 24 පුතේ දැන් මේ මාත් මේක කරන ප්‍රැක්ටිකල් කරන ගමන් දෙයක්. මේකත් මාත් ඉගෙන ගත්තේ එක කියන්නේ ජීවිත චේන්ජ් කරන ඒ දේවල් සම්බන්ධව වැඩමුළු පවත්වන භාතිය කියලා අයියා කෙනෙක් ඉන්නවා. එයාගේ තිබ්බ සාකච්ඡාවකදී තමයි පුතේ මාත් ඉගෙන ගත්තේ සහ මේක මාධ්‍ය ප්‍රැක්ටිකල් දෙයක්. මේ දවසේ පැය 24 පුතේ පැය 8 ගානේ අපිට කඩා ගන්න පුළුවන්. පැය 8 ගානේ. දැන් ඔයා බලන්න ඇති පැය 8 ඇතුලේ මොනවද මේ තියෙන්නේ කියලා. මේ මගේ ජීවිතය සම්බන්ධව මම මේ දේවල් ටික කියන්නේ පුතේ. එක පැය 8ක් පුතේ අනිවාර්යයෙන්ම නිින්දට. කියන්නේ ඔයා නිදා ගන්න ඕනේ පැය 8ක්. දැන් ගියේ සර් ඉතින් අපි පැය 12ක් විතර නිදා ගන්නවා කිව්වේ. පැය 12ක් නිදා ගන්න එක කම්මැලි කමක්නේ. කමන්නේ. පැය 8ක් නිදා ගන්නවා කියන්නේ මිනිස්සෙක්ට අවශ්‍යම දෙයක්. නිින්ද නැති ඉන්නකොට පුතේ පැය 8ක් නිදා ගන්න එක මාර වටිනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ලෙවල් එක කරන්නේ. පැය 8ක් නිින්දට දෙන්න. ඒක පැය 24න් පුතේ පැය 8ක්ම අපි නිින්දට යොමු කරලා තියෙනවා. අනිත් පැත්තට ඉතිරි පැය 8 පුතේ දැන් මන්නම් ඉගැන්වීමට ඒ දේවල් වලට ඒ කියන්නේ මගේ වෘත්තීමය දේවල් වලට යොමු කරලා තියෙනවා පැය 8ක්. ඒතර ඔයාට තියෙන ඉගෙන ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්නනේ පුතේ අපි දුන්න පැය 6ක් තියෙන කියලා. හරි ඒ පැය 6 ටියුෂන් පන්ති පැය ඒ දේවල් ටික කරගන්න. මං කියන්නේ ඔයාගේ ඉගෙනීමේ නැත්නම් පාසල් යන එක එතකොට ටියුෂන් ඒ දේවල් ටිකට පුතේ පැය 8ක් තියෙනවා. මෙන්න මේ ඉතුරු පැය 8 තියෙනව නේද පුතේ? මේක තමයි වැදගත් වෙන්නේ. ඕකෙන් පොඩි වෙලාවක් පුතේ දැන් ඔයා ජිම් එකකට යන්න. ජිම් එකකට යනවා ජිම් එකට. නැත්නම් අපි අනිත් පැත්තට කිව්වොත් එහෙනම් පුතේ ඔයා මොකක් හරි ස්පෝර්ට් එකක් කරනවා නම් මොන හරි ඒ දේවල් වල තියෙන පැය ගාන එතන වෙන් කරගන්න. ඒ වගේම ඔයාලා ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක කතා කරන පොඩ්ඩක් සෙට් වෙන ඒකටත් යම්කිසි කාලයක් වෙන් කරගන්න. ඒ වගේම ඔයා නාන කරන දේවල් දත් ටික මදින එක ඒවටත් වෙලාවක් වෙන් කර අපි කියන හයිජීන් කියලා කියනවා. ඒවටත් වෙන් කරගන්න. පොතක් පතක් කියවන්න ඒ දේවල් වලට දේවල් ඒ කියන්නේ කාලය වෙන් කරගන්න. ඔයාට මේ පැයට ගානට ඒ දේවල් වලට වෙන් කරගන්න පුළුවන් පුතේ. ඒක මදි නම් මෙතනින් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට දවසේ ඉතුරු දේවල් ටික පාඩම් කරන දේවල් ටික එතකොට ඔයාට තව නෝට් එකක් හදන එක පේපරයක් කරන එක ඒවත් මෙන්න මේක අතරතුර සැලසුම් කරගන්න පුළුවන්. එහෙම කරගෙන පුතේ ඔයා පොඩි ඩයරියක් හරි මොකක් හරි පොතක් හරි එක්සර්සයිස් පොතක් හරි අරගෙන මං නිදාගන්නේ කීයටද මම පාසල් ගිහිල්ලා එන්නේ කීයටද කෑම කන්නේ කීයටද ඒ දේවල් ටික දවසින් දවස ලියා ගන්න. මේ සතිය ඊළඟ සතිය කන් ටික
ඉරිදා වගේ පොඩ්ඩක් විනාඩි 20ක් පැය භාගයක් ඉඳගෙන ලියන්න පුතේ. එතකොට ඔයා ඊළඟ සතියේ කරන දේවල් ගැන ඔයාට පොඩි සැලසුමක් තියෙනවා. එතකොට ඔයා දවස් අවසානයේ චුටි වෙලා මං කිව්වේ පැයට ඇතුළේ විනාඩි 10ක් වගේ අරගෙන මම මේ දේවල් මොනවද කරේ මේක කරේ නෑ. මෙහෙම ඔයාලට පුළුවන් ඔයාගෙම ප්‍රගතිය විශ්ලේෂණය කරගන්න. ඊළඟ සතියක් අවසානයේ බලන්න මම මොනවද කළා දෙන්නේ මොනවද නැති. ඕක හොඳටම ඇති ඔයාගේ මට්ටමේ ඵලදායීතාවය වර්ධනය කරගන්න. ඉතින් මම මෙතන කිව්වේ ඔයාට ලයිෆ් එකේ ඔයාගේ ඵලදායීතාවය වර්ධනය කරගෙන යන්න චූටි උදාහරණයක්. ඉතින් මං හිතනවා ඔයාට මේ කිව්ව දේ පැහැදිලි කියලා ඵලදායීතාවය සම්බන්ධව. ඉතින් මං හිතනවා මගේ අපි කතා කරපු ඒ යාළුවත් මිස්ටර් උවින් මේ එයත් ඔන්න ඕක තමයි මේ ජීවිතේ ඵලදායීතාවය වර්ධනය කරන්න ඇත්තේ කියලා මගේ පෞද්ගලික විශ්වාස කරනවා සහ එහෙම නැති කෙනෙක්ට ඕක කරන්න බෑ. ඉතින් පුතේ අපි එමු. එතකොට මේ කලමනාකරණයේදී කතා කරන්න පුළුවන් තව දෙයක් තමයි පුතේ මේකේ තියෙනවා ගතික ව්‍යාපාර පරිසරය කියලා එකක්. ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මේ ගතික කියන්නේ පුතේ හැම වෙලාවෙම වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙන පරිසරය. ව්‍යාපාර පරිසරය මේ තියෙන විදිහට තියෙන්නේ නැහැ. දැන් ඔයාලා සබාදාම දැන් දික්වාවා එක ඒවා මේ තියෙන සබාදාමනේ පුතේ වෙනස් වෙන්නේ මේ ලස්සන අදහැලින දියැල්ල නිකන් ජලාශයක් වගේ උතුරලා යනවා. ගෙවල් කඩාගෙන ගියා. චූටි තිබ්බ දොළ පාරවල් නිකන් නාය යන තැනටමපත් වුණා. ගංගා ගැලුවා ගෙවල් උඩින් කඳු උඩින් ගියේ කඳුත් ගලවගෙන ගියා. ඉතින් සබාදාම වෙනස් වෙනන් පුතේ මේ ව්‍යාපාර පරිසරයේ මේ මොහොතේ මේ තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. එහෙනම් මේ කලමනාකරණයේ පුතේ කතා කරන් තියෙන ලස්සනම දෙයක් තමයි ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියන එක. ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ වෙනස් වෙන ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය ගැන ඔයා කතා කරා. කොහෙදද? පළවෙනි පාඩමේදී ඔයා කතා කරා. අපි ඒකේදී ව්‍යාපාර පරිසරයේ කොටස් කිහිපයක් කතා කරා. ඉතින් මේ ව්‍යාපාර පරිසරයේ වෙනස් වීම තමයි මෙතනත් කතා කරන්නේ. මේ තියෙන්නේ පුතේ. දැන් මෙතන මම හරිත පරිසරය කියලා එකකුත් දාලා දෙනවා. මොකද සබාදාමත් එක්ක නැතුව අපිට යන්න බෑනේ. ඉතින් එහෙම පරිසරයකුත් තියෙනවා. ඒක හැබැයි ඔයාලට කතා කරන්නේ නැහැ. අභ්‍යන්තර පරිසරය කියලා එකක් තියෙනවා. ඒකේ මිනිස්සු හැම වෙලාවෙම වෙනස් වෙනවනේ. ඒ මිනිස්සු වෙනස් වෙනවා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නවා අයිතිකාරයෝ, සේවකයෝ, කළමනාකරුවන්, ඒ වගේ පුතේ ආයතන සංස්කෘතිය කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. සංවිධාන ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. තියෙන සම්පත් ටික තිබ්බ පරිගණක ටික අයින් වෙලා අලුත් පරිගණක එන්න පුළුවන්. ඒ වගේ පුතේ අභ්‍යන්තර පරිසරයේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඊට වඩා ගොඩාක් වෙනස් වෙන ආසන්න පරිසරය. මේ අපිට බඩු සපේසප හිටිය සැපියුම්කාරයා එකපාරට දෙන්න බෑ කියලා අයින් වෙලා යනවා. නැත්නම් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා යනවා. ඔයාට වෙන කෙනෙක් හොයාගන්න නෑ. ඉක්මනට වෙනස් වෙනවා මගේ රත්තරන් පුතේ. සාර පරිසරයේ දේශපාලන පරිසරයේ මේ තියෙන එක නෙමෙයි හෙට වෙන්නේ. ආර්ථික පරිසරයේ උද්දමන එනවා, අවදමන තත්ත්වයක් එනවා. විදේශ විනිමය අනුපාත වෙනස් වෙනවා. ඒක සමාජ සංස්කෘතික පරිසරයේ දැන් දේවල් ඕගොල්ලෝ කොච්චර දැන් ඒවායේ වෙනස් වීම වලට භාජනය වෙලාද පුතේදී. තාක්ෂණික පරිසරයේ මේ තියෙන දේ නෙමෙයි ඊළඟ වර්ෂන් එකේදී ගොඩාක් දේවල් වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වන පරිසරය ගැන කතා කරන්නේ නැතුව කලමනාකාරයෙක්ට ඉස්සරහට යන්න බෑ. එහෙනම් කලමනාකරණය කියන පාඩේ මේ වෙනස් වන පරිසරය කියන එක වැදගත් සංකල්පයක්. මේ තියෙන්නේ පොඩි උදාහරණ ටිකක්. චුට්ටක් බලන්න මෙලිය කියවල. පාන් මිල ප්‍රදර්ශනය නොකළාට දඩ. සේවයේ අත්හිට වූයේ නීති විරෝධී ලෙසයි. තව තියෙනවා. වැටුප් අර්ථ සාධක නොගෙව්වයි වර්ජන. කියන්නේ ඔය තියෙන්නේ කියන්නේ සේවකයන්ට වෙච්ච අසාධාරණකම්, පාරිභෝගිකයට වෙච්ච අසාධාරණකම් මේවා ඍජුවම කෙලින්ම ව්‍යාපාරවල බලපෑම් කරනවනේ පුතේ. ඒව ලොකුවට ආරවුල් වෙන්න පුළුවන්. ඒවෙන් රජයට බලපෑම් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් රජයට බලපෑම් වෙනවා රජයේ ව්‍යාපාර වලට බලපෑම් වෙන්න පුළුවන්. එකී නොකී ගොඩාක් දේවල් මේ දේවල් නිසා වෙන්න පුළුවන්. එතකොට පුතේ අපි මේ හැම පාර්ශවයක්ම ගානට මොකද්ද කරගන්න ඕනේ? right. කලමනාකරණය කරගන්න ඕනේ. එහෙනම් කලමනාකරණය කියලා කියන්නේ පුතේ මෙන්න මේ ප්‍රශ්න එන්න නොදී ආවත් ඒව ගානට නිවැරදි ලෙස හරි ගස්සගෙන කලමනාකරණය කරගෙන යන්න පුළුවන් නම් අන්න හොඳ කලමනාකාරයෙක්
හොඳ කළමනාකරණ ශිල්පකම අනුගමනය කරනවා කියලා කියන්න පුළුවන්. ඔව්. සත් දිනක් වයස ඇති, ඒ කියන්නේ දවස් 7ක් වයසේ තියෙන දරුවෙක් මිය ගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින්. කියන්නේ මැනේජ්මන්ට් එකේ අවුලක් තියෙනවා කියලා ඔයාලට තේරෙන්න ඕනේ. කතරගම ළමයින් මිය ගියේ ජීවකයන්ගේ නොසලකිල්ලෙන්ද? කියන්නේ ડોක්ටර්ස්ගේ අවුලෙන්ද කියලානේ පුතේ ඔය අහන්නේ. රයිට්. ඔතන තියෙනනේ මැනේජ්මන්ට් එකේ අවුලක්. නම් කියන්නේ සීළු රෝහල් පද්ධතියේ අවුලක් කියන එක නෙමෙයි. සමහර මැනේජ්මන්ට් අවුල් ගියාට පස්සේ ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඕනම දැනග. දැන් රටේ මැනේජ්මන්ට් එක රටේ පාලකයා අවුල් වුණොත් එimhe රටම අනතුරේනේ. අපිට උදාහරණ ඕන තරම් තියෙනවනේ පුතේ. ඒ වගේ මේ මැනේජ්මන්ට් එක අවුල් ගියොත් එimhe සමස්ත සිස්ටම් එකම බිඳ වැටෙනවා. එහෙනම් මේ තියෙන උදාහරණ පුතේ. එහෙනම් කළමනාකරණය කියන්නේ මාර දෙයක්. මේක හරියට කරේ නැත්තම් කෙලව ගන්නම තමයි පුතේ වෙන්නේ. හරියටම කරන්න ඕන දෙයක්. ඔයාගේ ජීවිතේටත් එච්චරම තමයි. මේ මැනේජ්මන්ට් එක අවශ්‍ය ඔයාගේ ලයිෆ් එකට. මේවා මේ වගේ ඒවා දාලා පුතේ දැන් මේවා හදන කට්ටිය මුලින්ම දැනගන්න ඕනේ. අපි කිසි ආගම සමාජ සංස්කෘතික පරිසරය කියලා අපි කියවනේ. ඒවට හර්ට් නොවෙන්න. يعني කෙනෙක් පීඩාපත් නොවෙන්න දේවල් කරන්න දැනගන්න ඕනේ පුතේ. මෙන්න මේක. කලමනාකාරයෙක් කියන්නේ පුතේ මේ ඩයිනෝසෝර්ලා වගේ කට්ටිය නෙමෙයි. ඩයිනෝසෝර්ලා කියන්නේ කවුද? දැන් ඔයා බලන්න ඩයිනෝසෝර්ලා. දෙයියනේ මේ වෙද්දි ඩයිනෝසෝර්ලා මේ ලෝකේ ඉන්නවද කියන්නකෝ. නෑ. වඳ වෙලා ගිහිල්ලා මොකද? උන් හිටිය විදිහට ඉන්න ගිහිල්ලා වඳ වෙලා කෙලවගෙනම ගිහිල්ලා. අපිට ඉතින් උන්ගේ ෆොසිල ටික තමයි බලන්න. නැත්තම් අර ජුරාසික් පාකර් වර්ල්ඩ් එකේ ඒකේ තියෙන දේවල් ටික තමයි අපිට බල බල ෆිල්ම් එකේ ඒකන් ඇනිමේෂන්ස් වලින් ඒ වගේ තමයි අපිට බලන්න තියෙන්නේ. දැන් ඒවත් ඩයිනෝසර්ලා දැන් වඳ වෙලා තියෙන්නේ මොකද? උන් කාලයත් එක්ක වෙනස් වුන්නේ ගතික ව්‍යාපාර පරිසරයත් එක්ක පුතේ වෙනස් වෙන්නේ නැතුව තමයි ගියේ. වඳ වෙලා ගියා. රයිට්. මේ ඉන්නේ කැරපොත්තා. ඔයාගේ ගෙදරත් ඉන්නවා. මෝටින් කියලා ගහන ඊළඟට ප්ලස් ආවා, ප්ලස් 2 ආවා. ඊට පස්සේ වර්ගය එනවා, ඊට පස්සේ බල 3 එනවා, බල 4 ආවත් මේ කැරපොත්ත මොකද්ද වෙන්නේ? ඒකට අනුවර්ධනය වෙනවා. කැරපොත්තා කියන්නේ පුතේ ඩයිනෝසෝර්ලා කාලේ ඉඳන්ම හිටිය සතෙක්. මිනිහා මොකද්ද කරන්නේ? කැරපොත්තා කාලෙන් කාලට අනුවර්ධනය වීගෙන එනවා. මේ සත්ත්ව ලෝකේ තියෙන ඕන තරම් ඔකට උදාහරණ. තව ඩෑල්ලයක් කියනවා හනි බැජර් කියලා ඉන්නවා සතෙක්. එයාගේ වීඩියෝ එකක් මම දාලා පෙන්නන්නම් දවසක. මේ පොරත් එහෙම තමයි. එයාව හිර කරොත් එහෙම එක එක දේවල් දාලා එයා ඊළඟ වෙලා හිතන්නේ හිරකුඩෙන් කොහොමද පැනලා යන්නේ කියලා. ඒ වගේ එයාට මේ පුළුවන් ඒ වෙලාවට අවශ්‍ය උපක්‍රම නිර්මාණශීලීව හරි ක්‍රියේටිව් ඒ සතා. ඒ වගේ තමයි පුතේ මේ කැරපොත්තට මෝටින් ගහන අර මේවා ගහනවා. කැරපොත්තා ජීවත් වෙනවා. අපේ කාලේ ජීවත් වෙනවා. ඔගොල්ලෝගේ කාලේ ජීවත් වෙනවා. ඔයගොල්ලන් පස්සේ පරම්පරාවේ ජීවත් වෙනවා. මොකද කැරපොත්තට පුළුවන් පුතේ අනුවර්තනය වෙන්න. කලමනාකාරයෙක් වෙන්න ඕනේ කැරපොත්තෙක් වගේ කියලා කිව්වොත් මේත් හරි. අයි. කලමනාකාරයෙක් පුතේ වෙනස් වෙන පරිසරයට අනුව මොකද්ද වෙනස් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මොකද්ද වෙන්නේ? මේ තින්නේ මෝටින් ගහලා වඳ වෙලා යනවා වගේ පුතේ මොකද්ද වෙන්නේ? ඩයිනෝසෝර්ලා වඳ වුණා වගේ ඔයාටත් වඳ වෙලා යන්න තමයි වෙන්නේ. කලමනාකාරයේ කාර්යභාරය පුතේ ව්‍යාපාරයේ ජුරාසික් උද්‍යානය බඩපත් කිරීමද? එහෙනම් ඔයා කලමනාකාරයෙක් වුණත් පුතේ දැනගන්න ඕනේ වෙනස් වන පරිසරයට අනුව ඔයා වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි ආයතන පැවැත්මක් තියෙන්නේ. නැතුව ලෝකෙ වෙනස් වෙනවා අපි අපේ ගමන යනවා කියලා ගියොත් එහෙම සෙට්ට පෝච්චි. උදාහරණයක් ගන්න Nokia එක. Nokia ආයතනයේ පුතේ මොකක්ද වෙන්නේ මේ ලෝකෙන් දැන් සෑහෙන්න පහළ ආදායම් ලබන තාක්ෂණික මේවලම් හදන ආයතනයක් වෙලා තියෙනවා. කාලයත් එක්ක වෙනස් වුණේ නැහැ. කාලයත් එක්ක වෙනස් වෙච්ච මිනිස්සු තමයි ඔය Apple phone එක ගන්නකො. ඒක කාලයත් එක්ක touch phone එක ගෙනාවා. touch phone එක ගෙනාවා keypads වෙනකොට එක බටන් එකකට එක ගෙනාවා. මාර innovations. ඉතින් ඒවා කොච්චර මේ ඉස්සරහට ගියාද කියනවනම් පුතේ ඒවා දිනෙන් දින ආදායම් ලබන වැඩියෙන් ආදායම් වැඩි කරගන්න ආයතන වෙලා තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ වෙනස් වෙනවා. ඒ ආයතන වෙනස් වෙනවා. වෙනස් වුනේ නැත්තම් පැවැත්මක් නැහැ. ඔයාලට කියන්නේ පුතේ වෙනස් වෙන්න කාලේ හරිය. වෙනස් වෙන්න පුළුවන්. ඒක හිතලා මේ මැනේජ්මන්ට් ඉගෙන ගමු. මෙන්න මොකද්ද මේ කලමනාකරණයේ කාර්යභාරය? අපි ඕකට පුතේ ක්‍රියාවලිය කියලා කියනවා. මේක කෝච්චියක් වගේ. මේ එකිනෙකට එකක් සම්බන්ධයි. මේ එන්ජින් එකේ තියෙන දේවල් පාලනයටත් යනවා පුතේ. මේදි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනකරණය, පාලනය කියලා අපි කියනවා. අපි මේ සැලසුම්කරණයට කියන උදාහරණයක් තමයි ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන පුතේ මේකට ප්ලෑනින් කියලා. සැලසුම්කරණය කියලා කියන්නේ පුතේ
මොකද්ද? සැලසුම් කරන්නේ කියලා කියන්නේ ඔයාගේ ඉලක්කය මොකද්ද? ඔයාගේ අරමුණ මොකද්ද? ඒකට කොහොමද ඔයා යන්නේ කියන දේ හදාගන්න එක. සැලසුම් කරන්නේ කියන්නේ මොකද්ද? ඔයාගේ අරමුණ මොකද්ද? ඔයාගේ ඉලක්කය මොකද්ද? ඒකට කොහොමද යන්නේ? ඔයා යන පාත් එක මොකද්ද? අපි කියන යන පාර යන දිශාව මොන විදියටද? ඒ වයිදේ භාවිතා කරන ශිල්පකම මොනවද? අන්න ඒ දේ ටික තමයි සැලසුම් කරන්නේ කියලා කියන්නේ. අපි දේවල් ප්ලෑන් කරලා ඉවරයිනේ පුතේ. අපි ගාව තියෙන සම්පත් තියෙනවද? ඒ සම්පත් කොහොමද එකිනෙකට බෙදා වෙන් කරන්නේ? ඒ දේවල් ටිකට වැඩ ටික බෙදන්නේ කොහොමද? ඒ දේවල් ටික කොහොමද අපි බලන්නේ? ඒවා කොහොමද අපි කියන්නේ සම්බන්ධීකරණය කරන්නේ? ඒ දේවල් ටික කරන්නේ පුතේ සංවිධානකරණය කියලා කියනවා. වැඩ ටිකක් බෙදලා තියෙන්නේ. ප්ලෑන් කරපු දේවල් ටිකක් දීලා වැඩක් බෙදලා. එතකොට දෙපාර්තමේන්තුව වලට දාලා තියෙන්නේ. වැඩේ වෙනවද කියලා අපි පොඩක් ගයිඩන්ස් එකක් දෙන්න ඕනේ. යටින් ගිල හොයන්න ඕනේ පුතේ. අපි ඒකට කියනවා මෙහෙයවීම කියලා පුතේ. වැඩේ කරන විදිය ඒකට නායකත්වය දෙන්න ඕනේ. එකිනෙකා සේවකයෝ අතර කළමනාකරුවෝ අතර මොකක්ද අපි කරන්න ඕනේ? sannivedanaya කරගන්න ඕනේ පුතේ. සේවක අධෛර්යමත් වෙද්දී ඒගොල්ලන් ගාවට අපි අභිප්‍රේරණය කරන්න ඕනේ. මෙහෙයවීම කරන්න ඕනේ පුතේ. ඔන්න වැඩේ ගානට යනවා. හැබැයි අපි ඒකත් එක කරන්න ඕන දෙයක් තියෙනවා පුතේ පාලනය. කරපු දේවල්, සැලසුම් කරපු දේවල් ඒ විදියටම වෙනවද කියලා බලන්න ඕනේ පුතේ. සැලසුම් කරපු දේවල් ඒ විදිහටම වෙනවද? වෙන්නේ නැත්නම් ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒවට අවශ්‍ය මොකක්ද? අපි කියන්නේ උත්තර හොයලා ඒවා නිවැරදි කරගෙන වැඩේ කරන එක තමයි මොකද්ද? පාලනය කියලා කියන්නේ. මේක තමයි කළමනාකරන ක්‍රියාවලිය. එතකොට මේක නැතුව කළමනාකරණයක් කතා කරන්න බෑ ඇත්තටම. මේක තමයි කළමනාකරන ක්‍රියාවලිය. ඒක කළමනාකරන කාර්යභාරය කියලා කියනවා. හරි. අපි චුට්ටක් ආවොත් අපි කතා කරා මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ? ඊගොඩ රත්තරන් පුතේ මේ කතා කරා සඵලදායීත්වය. ඵලදායීතාවය කියන එක. උදාහරණ ටිකකුත් කතා කරා. අනිත් පැත්තට අපි කතා කරා ගතික ව්‍යාපාර පරිසරය. ඒ වගේම පුතේ අපි කතා කරා කළමනාකරුවන්ගේ කාර්යභාරය මොකක්ද කියන එක. නැත්තම් ක්‍රියාවලිය. ඉතින් ওই දේවල් ටික කළමනාකර තියෙන සංකල්ප. ඒක ව්‍යාපාරික සම්පත් කියන එකත් අපි කතා කරා. මේ දේවල් ටික ඕනේ කළමනාකරණයක් නිර්වචනය කරා. තාම අපි පාඩමට ආවේ නැහැ. පොඩි පොඩි දේවල් ටික කතා කරගෙන ඉන්නේ. හරි. දැන් තමයි නිර්වචනය කතා කරගන්න එන්නේ පුතේ. හරි. වඩාත්ම අද්විතීය සම්පත, වඩාත්ම සංකීර්ණ සම්පත කවුද මේ ඉන්නේ? මිනිස්සු. කිව්වත් හිත ඇදෙන ගතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා කියලා කියනවා. ඕකෙදි ගෑනු අයටත් ඕක ආදේශ කළා කියනවා. නමුත් ගෑනු අයට ඒක ආදේශ කරන්න බෑ. මොකද පිරිමි අයත් ওই විදිහට තමයි හඳුනා ගන්න බෑ. මේ මිනිස්සු කියන්නේ පුතේ එක පාට වෙනස් වෙනවා. එහෙනම් මේකේ ඉන්න අද්විතීය මේ ලෝකේ වෙනස් කරෙත් මිනිස්සු, විනාශ කරන්නෙත් මිනිස්සු. ඒකට හොඳම උදාහරණය තමයි පුතේ පරිසරය රැක ගන්න පරිසරවේදීන් කටයුතු කරද්දී පරිසරය විනාශ කරන්නත් මිනිස්සු තමයි භාවිතා කරන්නේ. සත්තු වලින් හඳ නගන මිනිස්සු ගොඩාක්. ඒ වගේම සත්තුන් මරන්න, ඒක සම්බන්ධව සත්ව ඇටකටු සත්වයන්ගේ අවයව ජාවාරමක් යනවා පුතේ. ඒ වගේ දේවල් වලටත් තියෙන මිනිස්සුම තමයි. මිලෙච්ච විදිහට අලි ඇතුන් ඝාතනය කරන කොටි ඝාතනය ලංකාවේ සෑහෙන ලොකු අපි කියන්නේ ලොකු ව්‍යසනයක් පුතේ. අපේ වනජීවීන් විනාශ වෙන එක. ඒවා ජාන කොල්ල වෙනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ මිනිස්සු තමයි. කපටි විදිහට ගේම් ගහලා ප්ලෑන් කරලා අලියා එන වෙලාව බලලා නැත්නම් කොටියා මොන පැත්තද කරගෙන්න කියලා බලලා ඒකට මදු අපි කියන උගුලක් අටෝලා විඳෝල පුතේ සතා මැරෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඒගොල්ලන්ගේ ජීවය නරකක් දෙන්නේ පශු වෛද්‍යවරු. පරිසර වේදීන් ඒගොල්ලෝ වෙනුවෙන් හඬ නගනවා. ඉතින් මිනිස්සුම තමයි මේ දේවල් කරන්නේ. ඒ කියන්නේ පුතේ සංකීර්ණ සම්පතක් මිනිහා කියන්නේ. ඒ වගේම අද්විතීයම සම්පත. කළමනාකරණය කියලා කියන්නේ පුතේ ඇත්තටම ගත්තොත් එහෙම මේ සංකීර්ණ සම්පත අද්විතීය සම්පතනේ මිනිහව හරි විදියට පාලනය කරන එක කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය පාලනය කිරීම නෙමෙයි. අපි කියනවා ඒකට මොකද කළමනාකරණය කිරීම කියලා කියන්න පුළුවන්. නැත්තම් මේ මිනිස්සු ලවා වැඩ කරවා ගැනීම කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ කළමනාකරණය කියන්නේ පුතේ අන් අය ලවා වැඩ කරවා ගැනීම කියලාත් අපිට කියන්න පුළුවන්. ඒක කිව්වෙත් මේරි පාකර් ෆොලට් කියලා චර්යා සම්බන්ධ කෙනෙක් අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාවයි. මොකද්ද? කළමනාකරණය. ඒතකොට පුතේ ඔයාලට කියන්න පුළුවන් අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කියන්නේ කළමනාකරණය. ඔව්. මේක පුතේ ආර්ට් එකක්. හැමෝටම බෑ අන් අය ලවා වැඩ කරවා ගන්න. මෙන්න මේකයි අපේ ප්ලෑන් එක. ඔයා දැන් මේ වැඩ ටික කරන්න ඕනේ. ඔයා මේ ටික කරන්න. ඊට පස්සේ ඔයා මේ වැඩ ටික කරාද කියලා හොයන්න ඕනේ. ඔයා මෙතන කරලා නැහැ.
එහෙනම් මේ ටික හරියට හදා ගන්න ඕනේ. අන්න එලව වැඩ කරවා ගැනීම කලාව. ඒක පුතේ ආර්ට් එකක්. එක පැත්තකින් කලමනාකරණය කියන්නේ පුතේ නිකන් ආර්ට් එකක් වගේ කලාවක්. අන්න එලව වැඩ කරවා ගැනීමේ කලාවට අපි කියනවා මොකද්ද? කලමනාකරණය කියලා. හරි. විද්‍යාවක් ලෙස කලමනාකරණය. කලමනාකරණය පුතේ මේ විද්‍යාත්මක ක්‍රමය තියෙනවා. අර බලන්න විද්‍යාත්මක ක්‍රමයක් එක්ක මේ කතා කරපු දේවල්. කලාවක් ලෙස කලමනාකරණය කතා කරන. මේක ආර්ට් එකක්, එක පැත්තකින් සයන්ස් එකක්. ඒක නිසා මේක ගොඩක් සංකීර්ණයි. මිනිස්සුත් එක්ක වැඩ කරලා, ඒ මිනිසුන් අධ්‍යයනය කරලා ඒක මත නිගමන වලට ඇවිල්ලා තීරණ ගැනීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. මිනිස්සු අධ්‍යයනය කිරීම සම්බන්ධව කලාවකුත් තියෙනවනේ. මේ දෙකේම සම්මිශ්‍රණයක් පුතේ කලමනාකරණය කියලා කියන්නේ. right. ස්ටෝනර්, ෆ්‍රීමන් and ගිල්බර්ට් ඒගොල්ලෝ ලස්සන නිර්වචන ඉදිරිපත් කරා. පුතේ මේවා ඔයාගේ ගුරු අධ්‍යයන පොතේ නැත්නම් ඔයාගේ විෂය නිර්දේශයේ තියෙන නිර්වචන. ඉතින් ඒක නිසා මේ නිර්වචන එකින් එක මම කතා කරන්න උත්සාහ කරන්නේ. ආයතනයක ප්‍රකාශයේ පරමාර්ථ ඉටු කර ගැනීමට මම කියන අරමුණු, ඉලක්ක අරමුණු පරමාර්ථ. එම ආයතනයේදී මානව හා භෞතික සම්පත්. මම කියන පුතේ ව්‍යාපාරික සම්පත් ටික තියෙනවා කියලා. ඒ මානව හා භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය අපි කියනවා මොකක්ද පුතේ? කලමනාකරණය කියලා. දැක්කද? අපේ ඉලක්ක අරමුණු පරමාර්ථ ටික ඉටු කරගන්න අපි ගාව තියෙන මානව හා භෞතික සම්පත් ටික කලමනාකරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම, පාලනයට අදාළ සමස්ත ක්‍රියාවලට අපි කියන්නේ මොකද්ද? කලමනාකරණය. කවුද කිව්වේ? මෙන්න මේ තුන්ගොල්ලෝ. හරිද? right. එහෙම කලමනාකරණය නිර්වචනය කරලා තියෙනවා. හරි. රොබර්ට් ක්‍රීට්නර් කියලා කෙනෙක් මෙන්න මේ වගේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා පුතේ. ඉතින් වෙනස් වෙමින් පවත්නා පරිසරයක් තුල ඔයා දැන් දන්න වෙනස් වෙමින් පවත්නා පරිසරයක් කියන්නේ මොකක්ද කියලා. කියන්න මොකද්ද පුතේ? දැන් හිතින් කියන්නේ. ජාතික ව්‍යාපාර පරිසරය තමයි ඔකට කියන්නේ. සම්පත් කාර්යක්ෂමතාවෙන් යුතුව යොදා ගනිමින් කාර්යක්ෂමතාවෙන් යුතුව යොදා ගනිමින් ආයතනික ඉලක්ක අරමුණු පරමාර්ථ කියන එකනේ පුතේ. පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්ය කරවා ගැනීම. අර මං කියපු දේ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කියලා. අන්න ඒකත් මෙතන දාලා තියෙනවා. අන් අය ලවා කාර්ය කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් දැක්කද? වැඩ කරගන්න එක විතරක් නෙමෙයි. ඒගොල්ලොත් එක්ක වැඩ කරන එකත් කලමනාකරණය කියලා කියනවා. හැබැයි ඒක කාර්යක්ෂමතාවයෙන් යුතුව තමයි පුතේ වෙන්නේ. කරන්නේ මොකද්ද? ගතික ව්‍යාපාර පරිසරය තුල වෙනස් වෙමින් පවත්නා පරිසරය තුල පුතේ. හරි. ඔන්න ඔයා කලමනාකරණ යනු කියලා ඇහුවොත් මගේ පුතේ ඔයා ලියන්න ඕන නිර්වචනය දැන් ඔයාගේ ඔළුවේ තියෙනවා. අපි කතා කරන්න ඕනේ ගතික ව්‍යාපාර පරිසරය ගැන. අපි කතා කරන ඉලක්ක අරමුණු පරමාර්ථ ගැන. කාර්යක්ෂම හා සඵලදායීත්වය ගැන. ව්‍යාපාරික සම්පත් ගැන කතා කරන්න ඕනේ. සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම, පාලනය ගැන කතා කරන්න ඕනේ. කියන්නේ කලමනාකරණ ක්‍රියාවලිය ගැන කතා කරන්න ඕනේ. ඔය ටික ඔක්කොම කතා කරොත් කලමනාකරණ නිර්වචනේ වාට තියෙනවා. මං කිව්ව පහ ඔළුවේ තියාගෙන පුතේ වා නිර්වචන නගා ගන්න පුළුවන්. එහෙනම් සමස්තයක් ලෙස පුතේ කලමනාකරණය මම මේ විදිහේ නිර්වචනය කරන්නම්. පොඩ්ඩක් බලන්න. right. මෙන්න ඔයාගේ ව්‍යාපාර ආයතනය. මෙන්න ඔයාගේ ව්‍යාපාර ආයතනය. ඔයාට තියෙනවා පුතේ අරමුණක්. අරමුණක්. ඔයා ඒ අරමුණ කරා යන්න ඕනේ. අරමුණ මොකද්ද කරගන්න ඕනේ පුතේ? සඵලදායී ලෙස. සඵලදායී ලෙස ඉටු කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් පුතේ ඔයා කාර්යක්ෂමව මොකද්ද කරන්න ඕනේ? වැඩ කරන්නත් ඕනේ. ඒ කියන්නේ වැඩ කරන්නේ කොහොමද? සැලසුම්කරණය තුල, සංවිධානකරණය තුල, මෙහෙයවීම තුල, පාලනය තුල. හැබැයි මේක කරන්න වෙන්නේ මොකක් තුලද පුතේ? ගතික ව්‍යාපාර පරිසරය තුල පුතේ. ගතික ව්‍යාපාර පරිසරය තුල. එතකොට ගතික ව්‍යාපාර පරිසරය තුල පුතේ අපේ තියෙනවා ව්‍යාපාරික මොනවද පුතේ තියෙන්නේ? සම්පත්.
7M's කියලා අපි කතා කරේ. ඔන්න ඕවා ටික ගතික ව්‍යාපාර පරිසරය තුල ව්‍යාපාර තියෙන මානව හා භෞතික සම්පත් ටික කාර්යක්ෂම හා සඵලදායීව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනයට අපි කියනවා මොකද්ද? කළමනාකරණය. ඔන්න ඕකයි පුතේ නිර්වචනය. අපව කියමු මාත් එක්කම ගතික ව්‍යාපාර පරිසරය තුල හරි ව්‍යාපාරයක තියෙන මොකද්ද? මානව හා භෞතික සම්පත් කාර්යක්ෂම හා සඵලදායීව සැලසුම් කිරීම සංවිධානය මෙහෙයවීම හා පාලනය. දැන් එකක් අමතක වුණා. මොකද්ද? ව්‍යාපාරික අරමුණු. ඒකත් එක්ක දාලා කියමු. ගතික ව්‍යාපාර පරිසරය තුල ව්‍යාපාරික අපේක්ෂිත ඉලක්ක අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට ව්‍යාපාරයේ සතු මානව හා භෞතික සම්පත් කාර්යක්ෂම හා සඵලදායීව සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනයට අපි කියනවා මොකද්ද පුතේ? කළමනාකරණය. මෙච්චර වෙලා කතා කරපු සංකල්ප ටික ඔක්කොම කැටි කරලා කළමනාකරණ නිර්වචනය වාට ඉදිරිපත් කරා. මේක මහානුකුට කටපාඩම් කරන දෙයක් නෑ. ඔයාගේ ඔළුවටම කිඳා වැහැලා තියෙන්නේ පුතේ. හරි. දැන් එන නිර්වචනේ ඔයා දන්නවා දැන් ආපහු කියවන්න. දැන් ආපහු ඔයා කියවන්න මේ මොකද්ද මේ නිර්වචනය කියලා. right. මෙන්න තියෙනවා පුතේ නිර්වචනය. right. right. මොකද්ද තියෙන්නේ? ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායී ඉටු කර ගැනීම සඳහා සංවිධානයක් සතු සම්පත් ඒ කියන්නේ පොතේ මම කියවන මානව හා භෞතික සම්පත් කියලා කාර්යක්ෂමතාවයෙන් සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම පාලනය ඇතුළත් ඵලදායක ක්‍රියාවලියකි. කළමනාකරණ නිර්වචනේ පොතේ ඕටි කියලා ඉවරන් හරි. මේකේ තියෙන හැම වචනයක් ගානෙම එකින් එක මම කතා කරලා ඉවරයි ඔයත් එක්ක. හරි. පුජ්‍යලෙකුගේ පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීමට කළමනාකරණය බලපාන ආකාරය. කොහොමද? ඔයාගේ අරමුණු ඉටු කරගන්න කොහොමද කළමනාකරණය බලපාන්නේ පුතේ? ඔයාට අරමුණක් තියෙනවා, ඔයාට ජීවිතයේ අරමුණක් තියෙනවා. ඒ දේවල් ඉටු කරගන්න ඔයාට සැලසුම් කරන එක, සංවිධානය කරන මෙහෙවන එක, පාලන ඔය ක්‍රියාවලට දාගත්තා නම් පුතේ ඔයාට ඔයාගේ ජීවිතයේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. අන්න ඒකට මේ කළමනාකරණය මාර යෝග්‍යයි. ඒකයි. මේක ඇල්ල ජීවිතයට වැදගත් වෙන සබ්ජෙක්ට් එකක්. කළමනාකරණය කියන්නේ ජීවිතයට වැදගත් වෙන දෙයක් පුතේ. ව්‍යාපාර අධ්‍යයනයේ තියෙන සබ්ජෙක්ට් එකට හැටියට මේක අයින් කරන්න. හැබැයි මේක දේවල් වගේ ජීවිතයට ගත්තොත් එම වගේ ජීවිතය ජය ගන්න සැලසුම් කරගන්න පුළුවන්. ඒව ඉටු කරගන්න ඔයාට ඔයාගේ ජීවිතේ ටම ඔයාටම මඟ පෙන්වන්න පුළුවන්. පුද්ගලයෙකුගේ ආර්ථික තත්ත්වය ආදායම් හා වියදම් මනා ලෙස පාලනය කරන්න. ඔයාට ඔයාගේ ආදායම් වියදම් පාලනය කරගන්න පුළුවන්. මේ මැනේජ්මන්ට් ඉගෙන ගත්තම ඔළුවේ තියෙනවා. මම කොච්චර ආදායමක් ගන්නවා, කොච්චරක් වියදමක් ගන්නවා, මට ණයකට යන්න පුළුවන්ද, ඒ ණය ගෙවන්න පුළුවන්ද? මේ දේවල් ගැනත් පොඩි අවබෝධයක් වෙනවා. කාලය කළමනාකරණය. මම අර ඵලදායීතාවය ගැනදී කතා කරේ පුතේ පැය 24 කොහොමද කළමනාකරණය කරන්න කියලා. ඒක මම මේ ඉගෙන ගත්ත දෙයක්. මාත් ඉගෙන ගත්ත දෙයක් තමයි ඔයාලට මේ දෙන්නේ. කාල කළමනාකරණය ගැන ඉගෙන ගන්න පුළුවන්. රැකිය දැන් මේ දේවල් ටික ඔක්කොම වෙනවා කියන්නේ ඔයා මොකද්ද? ඔයාගේ ජීවිතේ උසස් වෙනවා කියන්නේ. ඒක රැකියාවෙන් උසස් වෙන්නද? අනිත් දේවල්ෙන් උසස් වෙන්නද? වර්ධින්නේ අනිවාර්යෙන් උඩට යනවා. එතකොට මේ කළමනාකරණය කියන එක ව්‍යාපාර ආයතනයක සංවිධානයකට කොහොමද බලපාන්නේ? ලාභ උපරිම කරගන්න. ඇයි ගානට කළමනාකරණය වෙනවා ලාභ උපරිම වෙනවනේ පුතේ. සමාජ සුබ සාධන වැඩවලට ඇයි ඒවට කළමනාකරණය අවශ්‍ය වෙනවා. මොකද්ද? අපි මේ දේවල්ට තමයි සල්ලි යොමු කරන්නේ. මේ දේවල්ට යොමු කරන්නේ. මේ දේවල් ටික ඔක්කොම මුලින්ම සැලසුම් කරලා තියාගන්න ඕනේ. සමාජ සුබ සාධනයටත් මේ ආයතනයකට කළමනාකරණය වැදගත් වෙනවා. වෙළඳපොළ තව මාකට් එක වැඩි කරගන්න. වෙළඳපොළ කොටස වැඩි කරගන්න. ව්‍යාපාරයේ ගමන් මඟ තීරණය කරගන්න. එතකොට අපි යන දිශාව අපි යන්නේ දැන් මේ විදිහට. අපි මෙතනින් පොඩ්ඩක් පැනලා අලුත් විදිහට යන්න ඕනේ. දැන් යන්නේ AI තාක්ෂණයේ ඒ විදිහට අපි යන්න ඕනේ. මේ යන විදිහට ගියොත් අපිට අවුරුදු 5න් අපි බිඳ වැටෙනවා. එහෙනම් අපි AI තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. අන්න මේ දේවල් ගැන හිතන්න ඕනේ. ව්‍යාපාරේ කටයුතු සැලසුම් කර ගැනීමට, ව්‍යාපාරයේ සාර්ථකත්වය මැන බැලීමට, ව්‍යාපාරයේ සම්පත් අංශ අතර බෙදා වෙන් කරගන්න. ඒතකොට ව්‍යාපාර සාර්ථකත්වයම අයින්නවා කියන විතර පාලනය තුළින් දේවල් එන වැඩේ වුණාද කියලා බලන්න. අන්න ඒ දේවල්නේ සාර්ථකත්වයම අයින්න පුළුවන්. අනිත් පැත්තට සීමිත සම්පත් අංශ අතර. ඒ කියන්නේ අපේ තියෙන සම්පත් ටික පුතේ එක එක ඒවාට බෙදා වෙන් කරන්න ඕනේ. මොන විදිහට බෙදා වෙන් කරන්නේ කියන එක කළමනාකරණය වැදගත් වෙනවා. පුජ්‍යලයන් නිරත මෙහෙවන්න. ඒ දේවල් වල කළමනාකරණය වැදගත් වෙනවා. සමාජ වාක්‍ය මිටු කරන්න. ඉතින් ඕවට පුතේ වැදගත් වෙනවා.
හරි. ආයතනයක කළමනාකරණයේ වැදගත්කම තියෙන්නේ. ඔව් අවශ්‍යතාවය. ඇයි මැනේජ්මන්ට් එකක් ඕනේ? දැන් අර ඉස්සෙල්ලත් අපි කතා කරේ පුතේ දැන් මේ තියෙනවනේ. අපේ අරමුණු ඉටු කරගන්න කළමනාකරණය කොහොමද බලපෑම් කරන්නේ කියන එක. හැබැයි අපිට අවශ්‍යතාවය මොකද්ද? අපේ අරමුණු පරමාර්ථ සාර්ථකව ලංකා කරගන්න, සීමිත සම්පත් කාර්යක්ෂම සඵලදායීව යොදා ගැනීමට, ගතික ව්‍යාපාර පරිසර සාර්ථක මුහුණ දීමට, තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමෙන් ව්‍යාපාර දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කර ගැනීමට ඔන්න ඔය දේවල් වලට පුතේ අනිවාර්යයෙන්ම කළමනාකරණය ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා කතා කරපු ටිකම තමයි පුතේ මෙතනත් තියෙන්නේ. ඊට අමතරව ඒක පුළුල් ලෙස කතා කරලා දෙනවා. අපේ අරමුණු සාර්ථකව ඉටු කරගන්න, ඒවා ළඟා වෙන්න, අපේ තියෙන සම්පත් කාර්යක්ෂමව සඵලදායීව භාවිතා කරන්න, අනිත් පැත්තට ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථක ප්‍රතිචාර දැක්වීමට, තරඟකාරීත්ව සාර්ථක මුහුණ දෙන්න මේ දේවල් වලට ආයතනික වැදගත් වෙනවා අවශ්‍යයි. අතන අරමුණු ඉටු කරගන්න කොහොමද කළමනාකරණය දායක වෙන්නේ කියන එක තමයි පුතේ කතා කරන්නේ. මෙතන තියෙන්නේ සමස්තයක් ලෙස කළමනාකරණයේ වැදගත්කම. ආයතන පුළුල් වීම සමග දැන් ආයතනයේ වර්ධනය වෙනවා කියන පුතේ පුළුල් වෙනවනේ. ඒ දේවල් කොහොමද ආයත පාලනය කරගන්න? අන්න ඒකට වැදගත් වෙනවා. රයිට්. පොඩ බන කළමනාකරු. චුට්ටක් ඉන්න. අපි බලමු මේ කළමනාකරු කියන්නේ. දැන් මෙතන ගත්තොත් එහෙම අපි රෝහලක ඉන්න අධ්‍යක්ෂ කෙනෙක්. එතන අපි ගැහණු අයත් දැම්ම පිරිමි අයත් දැම්ම සම තැන දෙන්න බෑනේ. ඒක. රෝහලක අධ්‍යක්ෂකවරයෙක් ගත්තා පුතේ කළමනාකාරයෙක්. අපි ගත්තොත් එහෙම ආයතනයක ප්‍රධානියෙක් ගත්තොත් නැත්නම් අපි කියන විධායක නිලධාරියෙක් ගත්තොත් එයත් කළමනාකාරයෙක්. පොලිස්පතිව ගන්නකො එයත් කළමනාකාරයෙක් තමයි. ඒ වගේම නගරාධිපති කෙනෙක් ගන්න එයත් කළමනාකාරයෙක්. රටේ ජනාධිපති ගත්තත් කළමනාකාරයෙක් තමයි. එතකොට ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් මොකක් හරි ටීම් එකක කැප්ටන් එයත් කළමනාකාරයෙක්. මේ හැමෝම මොකද්ද කරන්නේ? යම්කිසි ඉලක්කයක් තියෙනවා, යම්කිසි අරමුණක් තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කට්ටියව මෙහෙවනව නේද? අන්න ඒක තමයි. ඒ වැඩේ කරනවා නම් අනිවාර්යයෙන් මෙයා කළමනාකාරයෙක්. හරි. මේ ඔන්න තියෙනවා කළමනාකරණයේ නිර්වචනය පුතේ. ඒ වගේම කළමනාකාරය කියන එකේ නිර්වචනය තමයි මෙතන තියෙන්නේ. කළමනාකරණ නිර්වචනයම තමයි මෙතනත් තියෙන්නේ බලන්න. සංවිධානයක පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීම සඳහා සැලසුම් කරන සංවිධානයේ මෙහෙයවීම හා පාලනය කරන ලබන පුද්ගලයා. කියන්නේ කළමනාකරණ ක්‍රියාවලිය කරන පුද්ගලයාට අපි කියනවා කළමනාකරු කියලා. සරලයි. ක්‍රිකට් ටීම් එකකත් ওই දේවල් නේ තියෙන්නේ. මැච් එක දිනන්න. මැච් එක දිනන්න මොකද්ද අපි ගන්න උපක්‍රම සැලසුම් කරනවා. ඒ ටිකේදී ඔයා කරන්න ඕන කවුද? බෝලින් වලින් මචං උඹ මේ ටික කරලා දීපන්. මචං බැටින් වලින් අපේ ඕඩර් එක මෙන්න මේ විදිහට ටාගට්ස් වලට යන්න ඕනේ. ෆීල්ඩින් එක මේ විදිහට තියෙන්න ඕනේ. සෙටප් කරලා තියෙන්නේ. වැඩේ වෙද්දි අරු ගහගෙන මචං උඹ බෝලේ අරන් පොඩ්ඩක් වෙනසක් කරන්න බලපන්. අන්න ඒ වගේ පුතේ කට්ටියත් එක සැලසුම් කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රිකට් ටීම් එක ගත්තේ දැන් ඒක හොඳ ඒක ඒතරම් මැනේජ්මන්ට් එකක් වෙන්න ඕනේ. නැත්තම් අපිට දිනන්න බෑ. ඒ වෙලාව ගන්න තීරණ ඒ දේවල් එක්ක දේවල් වෙනස් වෙනවා. ඉතින් කළමනාකාරය කියන එක පුතා මේ ඔෆිස් එකේ ටයි එක දාගෙන ඉන්න කෙනෙක්ටම කියලා අපිට ගන්න බෑ. ඒක එයාගේ ශේෂ්ත්‍රයත් එක්ක කළමනාකරණයේ මැනේජ්මන්ට් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. එතකොට ආයතන ප්‍රධානියෙක් වගේම රටක ජනාධිපති කෙනෙක් ක්‍රිකට් ටීම් එකක් වෙන්න පුළුවන් යම්කිසි ටීම් එකක කැප්ටන් කෙනෙක් මේ හැමෝම පුතේ කළමනාකාරයෙක් ලෙස වැඩ කරනවා. රයිට්. එහෙනම් මොකද්ද මේ කළමනාකාරයාගේ තියෙන භූමිකාව? භූමිකාව කියන්නේ පුතේ මේ කාර්යයන්. කළමනාකාරකෙට කරන්න ඕන කාර්යයන් මොනවද? මේක ඇවිල්ලා තියෙනවා පුතේ මේ වාගේ ගොඩක් කරලා මේ භූමිකාව වලින් වාගේ A-level paper එකේ ප්‍රශ්න අහනවා. ඒක නිසා මේක කතා නොකර යන්න බැරි දෙයක්. ඔයාලට පොඩ්ඩක් අමාරු නම් චුටි විවේකයක් ගන්න. අරගෙන රෙකෝඩින් එක හරි බලන්න. රයිට්. අපි මු කළමනාකර භූමිකාවල තියෙන පුතේ පළවෙනි එක අන්තර්පුද්ගල භූමිකාව කියලා. මේ අන්තර්පුද්ගල භූමිකාව කියලා කියන්නෙම අපි පුද්ගලයෙක් එක්ක කොහොමද කටයුතු කරන්නේ? පුද්ගලයෙක් එක්ක අපි කතා කරන අපි ගාව තියෙන ඕනේ හැකියාවක්. මෙන්න මේකයි. ඒ අරදේ වතා කරන පුතේ කළමනාකාරයෙන් ආයතනයේ රොක්කා ප්‍රධානිය ලෙස කටයුතු කරන්න ඕනේ. ආවරේදී අමුත්තන් පිළිගන්නද? ඒ දේවල්වලට අනිවාර්යයෙන්ම කළමනාකාරය තමයි පුතේ ඉස්සරහට ගිහින් මැදිහත් වෙන්නේ. ඉතින් ඒ දේ කරන්න ඕනේ. ඔයාගේ ටියුට් එකේ දාලා තියෙනවා පුතේ මේක සම්බන්ධ පොඩි අභ්‍යාසයක්. ඒක ඔයා බලමු අපි මේකෙන් පස්සේ. හැමෝත් එක්කම සම්බන්ධතාව පවත්වා ගන්න පිටස්තර පාර්ශවයන් එක්කත් සම්බන්ධතාව තියාගෙන ව්‍යාපාර ආයතන ගෙනියන්න දැනගන්න ඕනේ. ඉතින් ඒකට සම්බන්ධතාව පවත්වන්නේකෝ කියලා කියනවා.
බාහිර පාර්ශවයක් ගානට බැලන්ස් කරන් යන එක. අන්න ඒක තමයි සම්බන්ධතා පවත්වන්නේ කුලෙස කියලා කියන්නේ. ඒ දේවල් තිබ්බොත් තමයි ආයතන පැවැත්මක් තියෙන්නේ. කවදාක ව්‍යාපාර ආයතන පුතේ සම්බන්ධතා නැතුව ඉස්සරහට යන්න බෑ. රජයත් එක්ක වෙන්න පුළුවන්, සැපයුම් කාර්යයත් එක්ක වෙන්න පුළුවන්, තරඟකරුවන් එක්ක මේ හැමෝත් එක්කම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම හරි අත්‍යවශ්‍යයි. නායකයෙකු ලෙස. ඉතින් නායකයෙක් ලෙසත් අනිවාර්යයෙන්ම මඟ පෙන්වීම කරන්න ඕනේ. ඉතින් ඕක තමයි පුතේ අන්තර්පුජ්‍යල භූමිකා කියලා කියන්නේ අපි. තොරතුරු භූමිකා. මෙන්න එනවා පුතේ තොරතුරු භූමිකාවල පළවෙනි එක නියාමකයෙකු ලෙස. දත්ත තොරතුරු ඒ දේවල් ටික එක්ස්ප්‍රෙස් කරගන්න ඕනේ. ඒ වගේම තොරතුරු එක්ස්ප්‍රෙස් කරගෙන මොකද? තොරතුරු අභ්‍යන්තර පාර්ශ්වයෙන් බෙදා හරින්න ඕනේ. මෙතන තියෙනවා මාධ්‍ය ප්‍රකාශක. ඔයා දැකද සමග රජයේ මාධ්‍ය ප්‍රකාශකලා ඉන්නවා, රෝහල් වල මාධ්‍ය ප්‍රකාශකලා ඉන්නවා, පොලිසියේ විශේෂ මාධ්‍ය ප්‍රකාශකලා ඉන්නවනේ. මොකක් හරි කේස් එකක් වුණාට පස්සේ ඒක පොලිසියට යන්නේ. පොලිසිය ඉන්න එක්කෙනෙක් කියලා මාධ්‍ය ප්‍රකාශක. ඔව් අපි මෙහෙම මුහුණ දුන්නේ මේ දේවල් ටික කියලා කියනවා. ඒ වගේම කළමනාකාරකදී එක කාර්යයක් තමයි පුතේ මාධ්‍ය ප්‍රකාශ. ආයතන මොකක් හරි දෙයක් වුණොත් එම් හරි. එයා තමයි මීඩියා එකට ගිහිල්ලා ප්‍රකාශ කරන අපි මේ දේවල් වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් තියෙනවා. අපි ඉස්සරහට වෙන දේ ගැන කතා කරන්න. බය නැතුව ගිහිල්ලා මාධ්‍ය හරහා වෙන්න පුළුවන් සමාජයට කතා කරන්නේ මාධ්‍ය ප්‍රකාශකයෙකු කියන එකේ. මේ තොරතුරු බෙදා හරින්නයි මාධ්‍ය ප්‍රකාශකයි කියන්නේ දෙකක්. වෙනස් වෙන්නේ පොඩි දැනකින්. මේ තොරතුරු බෙදා හරිනවා කියලා කියන්නේ ගොඩක් වෙලා අභ්‍යන්තර පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු මේ දේවල් ටික බෙදා හැරීම. ඒක වෙන්නේ කළමනාකාරය කරා තමයි. මේ නිකන් එක කිව්වට පිළිගන්නේ නැහැ. ඒ වගේම එන්නේ ඒ දේ ප්‍රසිද්ධියේ කිව්වොත් මේක මාධ්‍ය ප්‍රකාශක කියලා කියනවා. යම් කිසි දෙයක්. ඒතර අභ්‍යන්තර තොරතුරු හුවමාරු කර ගැනීම තොරතුරු බෙදා හරින්නෙකු ලෙසත් සියලුම තොරතුරු අවශ්‍ය බාහිර පාර්ශවයන්ට ප්‍රකාශ කිරීම මාධ්‍ය ප්‍රකාශකයෙක් කියලා අපිට ගන්න පුළුවන්. තොරතුරු භූමිකා යටතේ. ආයතන ප්‍රධානියෙක් ලෙස කටයුතු කරද්දී අපිට දැන් අපි කතා කරානේ පුතේ තීරණ භූමිකා තියෙනවා, තොරතුරු භූමිකා තියෙනවා, අන්තර්පුජ්‍යල භූමිකා තියෙනවා. දැන් ඒකේ අන්තර්පුජ්‍යල භූමිකා යටතේ තියෙනවානේ ප්‍රධානියෙකු ලෙස කියලා. මේ දීපු කේස් ස්ටඩි එකේ පුතේ ප්‍රධානියෙක් ලෙස වැඩ කරන එකක් තමයි සිසුන්ගේ සහතිකපත් අත්සන් කරන එක. ඒ වගේ තමයි මෙතනින් ගන්න පුළුවන්. ත්‍යාග ප්‍රදාන උත්සවයේදී අමුත්තම් පිළිගන්න එක. ආයතේ ලොක්කනේ පුතේ දැන් විදුහල්පතිනේ ඔක්කොම අත්සන් කරන්නේ. ඒ වගේම එන ප්‍රයිස් ගිවින් එකට එන අමුත්තාව පිළිගන්නේ විදුහල්පතිනේ. ඒ ප්‍රධානියෙක් ලෙස කටයුතු කරන දේවල් ටිකක් තමයි පුතේ ඒක. අනිත් පැත්තට ගත්තොත් එම නායකයෙක්. මොකද්ද පුතේ මේ නායකයෙක් ලෙස කටයුතු කරන දේවල්? දැන් මෙතන ගුරුවරුන්ට අභිප්‍රේරණයක් වෙන දෙයක් තියෙනවා නේද පුතේ? නිවාඩු අඩුවෙන් ලබාගත් ගුරුවරු ඇගීම ටීචර්ස් ලබා අගයනවා. ඔයගොල්ලෝ අඩුවෙන් අර ඔයගොල්ලෝ ලොකු සේවයක් කරනවා. ඉතින් ඒක නායකයෙක් හැටියට කරන දෙයක් අභිප්‍රේරණය කරනවා. සේවකයන්ව. සිසුන්ගේ ත්‍යාග ප්‍රදාන උත්සව පැවැත්වීම ඒක ගන්නත් පුළුවන් පුතේ. ඉතින් ඒක තමයි නායකයෙක් ලෙස කරන්න පුළුවන් දේවල්. අනිත් පැත්තේ සම්බන්ධතාව පවත්වන්නෙකු ලෙස පාසල් සංවර්ධන සමිතිය හැමදේම පාසල් සංවර්ධන සමිතියක් තියෙන විදුහල්පති හැටියට ගිහිල්ලා සම්බන්ධතාව ගොඩනගා ගන්න ඒක අමතනවා. ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලයේ විදුහල්පති රැස්වීම වලට ගිහිල්ලා විදුහල නියෝජනය කරනවා. ඒකත් පුතේ සම්බන්ධතාව පවත්වන්නෙකු ලෙස කරන ලොකු දෙයක්. අනිත් පැත්තේ නියාමකයෙකු ලෙස නියාමකයෙක් කියලා කියන්නේම වාරසටහන් දැන් මෙතන ගුරු රැස්වීමේදී පසුගිය වාරයේ ප්‍රගතිය මත ඉදිරි වැඩසටහන් සැලසුම් කිරීම සටහන් දත්ත වාර්තා අනුව ඉස්සරහා දේවල් සකසන එක පුතේ නියාමකයෙක් හැටියට තමයි විදුහල්පතිතුමා ඒක කරන්නේ. අනිත් පැත්තෙන් පාසලේ තත්ත්ව කවවලදී සාකච්ඡා පැවැත්වීම. පුතේ තත්ත්ව කව කියලා කියන්නේ කුඩා කණ්ඩායම් එකතු වෙලා ඒ අංශයට අදාළ දේවල් සාකච්ඡා කරන එක. පාසලේ සෙක්ෂන් වෙන්න පුළුවන්. ඒ සෙක්ෂන් එකේ ගුරුවරු එකතු වෙලා කතා කරලා බලනවා මොනවද අපිට වෙන්න පුළුවන් දේවල් අපි හදා ගන්න ඕන දේවල් මොනවද ළමයි වෙනුවෙන් කරන්න ඕන දේවල්. ඒ වලට විදුහල්පති ගිහිල්ලා සාකච්ඡා කරනවා. තත්ත්වකවලදී සාකච්ඡා කරනවා. නියාමකයෙක් ලෙස කරන දේවල්. තොරතුරු බෙදා හරින්නෙකු ලෙස උසස් පෙළ ප්‍රතිඵල සාරාංශ කළා කලාප අධ්‍යාපන කාර්යාලයට ඉදිරිපත් කරනවා. අන්න තොරතුරු බෙදා හරින්නෙකු ලෙස පුතේ. දුරකථන ඇමතුම් විද්‍යුත් ලිපි වලට ප්‍රතිචාර දක්වන එක තොරතුරු බෙදා හරින්නෙකු ලෙස. අනිත් පැත්තට ගත්තොත් ප්‍රකාශකයෙක් මේ කේස් ස්ටඩි එකේ ප්‍රකාශකයෙක් ලෙස තියෙන එක තමයි විදුහල්පති තමයි නිවාඩු තියෙනවා නම් කියන්නේ පේරන්ට්ස් ළමුණක් පිළිගන්නේ පුතේ ගුරුවරයෙක් කියන දෙයකට වඩා විදුහල්පතිතුමා කියන එක. එහෙනම් විදුහල්පතිගේ නිල නිවේදන මාධ්‍ය ප්‍රකාශක නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම වාර්ෂික සැලසුම් ප්‍රසිද්ධියට පත් කිරීම ඒකත් ගන්න පුළුවන්.
ඊළඟ ව්‍යවසායකයෙක් ලෙස අලුත් දෙයක් කරන දේ. පාසලේ ඩෙන්ගු උවදුරු මැඩලීම සඳහා පරිසර වැඩසටහන් හඳුන්වා දීම. අලුත් පරිසර වැඩසටහන් හඳුන්වා දීලා තියෙනවා. ඩෙන්ගු ව්‍යාප්තිය වළක්වන්නේ. හොඳ දේ. ව්‍යවසායකයෙකු ලෙස. ගුරු සංවර්ධන වැඩසටහන්. ඒ කියන්නේ ගුරුවරුන්ගේ හැකියාව වර්ධනය කරගන්න. ඒගොල්ලන්ගේ දක්ෂතාවය වර්ධනය කරගන්න. ඒ දේවල් වලට මොකද්ද? අලුත් වැඩසටහන් හදලා තියෙනවා. ඉතින් ඒකත් ව්‍යවසායකයෙක් හැටියට කරන දෙයක්. මොකද්ද? ගුණාත්මක සේවාවක් දරුවන්ට ලබා දෙන්න ගුරුවරු ගුණාත්මක භාවයෙන් ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් කරන ව්‍යවසායකයෙකු ලෙස. ඊගාට පුතේ තියෙන එක තමයි බාධා පාලනය. ඉතින් බාධා පාලනය මොකද්ද මේ කේස් ස්ටඩි එකේ තිබ්බ? පාසලේ හිඟ ලී බඩු හා උපකරණ සඳහා පිළියම්. දැන් ලී බඩු හිඟයි මේ දේවල් වලට මොකද්ද පුතේ බාධාවක්? ඒකට පිළියම් යොදනවා. සරලයි. සිසු විනය ගැටළු වලදී ඒවා විසඳීම. ප්‍රශ්නයක් එනවා විනය ගැටළු ඒවාදී මැදිහත් වෙලා ඔයගොල්ලෝ මේක කරන්න එපා කියලා ඒවා විසඳන එක. සම්පත් බෙදා වෙන් කරන්න. තියෙන අංශ අතර පුතේ තියෙන සල්ලි ටික බෙදා වෙන් ගන්න ඕනේ. දැන් මෙතන මේ සල්ලි බෙදා වෙන් කිරීම කියද්දි පුතේ ඒ කියන්නේ මේ ඔය සම්පත් බෙදා වෙන් කරන්නා කියන එකට තමයි. දැන් පාසල් වල අංශ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, ශ්‍රේණි සඳහා ගුණාත්මක යෙදුම් වෙන් කිරීම. ඔන්න ඔය ඔක්කොම එන්නේ පුතේ මොකද්ද සම්පත් බෙදා වෙන් කිරීම. සාකච්ඡා කරන්නේ. මේකෙදි ගන්න පුළුවන් පාසල් වලට අවශ්‍ය උපකරණ මිල ගැනීමේදී ඒවායේ ගුණාත්මක තත්වයේ පිළිබඳ කේවල් කිරීම. ඔයා හිතන්නකෝ ගුණාත්මය. එයා ගුණාත්මය පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. මේ ගන්න උපකරණ. එයාට තනි තීරණ වල ගන්න බෑ. කට්ටියත් එක්ක සාකච්ඡා කරලා තමයි පුතේ ගන්න. අන්න ඒකක් ගන්න පුළුවන් සාකච්ඡා කරන්න හැටියට. පාසල් සංවර්ධන සමිතියේදී සාකච්ඡාවේ යෝජනා සම්මත කරගෙන කට්ටිය සාකච්ඡා කරලා සංවර්ධන සමිතියත් එක්ක පාසල ඉස්සරහට වෙන්න ඕන දේවල් මොනවද කියලා යෝජනා කරනවා. ඔය ටික තමයි පුතේ ඔය අභ්‍යාසයට දාලා දෙන්නේ. ඉතින් ඔය ටික උත්තර ටික. ඔයා බැලුවා නම් ඔයා කරපු දේවල් එක මං කියපු දේවල් ටැලි කරලා බලන්න. ටියුට් එකේ තියෙනවා. ඒ ටික බලන්න. හරි. අපි එනවා ඊගාවට කළමනාකරන මට්ටම්. තව චූටි කැලලයි තියෙන අද සෙෂන් එකේ. කළමනාකරන මට්ටම් කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. කළමනාකරන මට්ටම් වලදී අපි මුලින්ම බලන්න ඕනේ පුතේ මේකේ තියෙනවා මේ පින්තූරේ පොඩ්ඩක් බලන්නකෝ. මේ යටම ඉන්නේ වැඩ කරන සේවකයෝ ටික. ඒ වගේම මෙතන තියෙනවා පුතේ පහළ කළමනාකරන මට්ටම කියලා. මේ යට ඉන්න සේවකයෝ ටික බලන කට්ටිය. සුපර්වයිසර්ස්ලා වගේ කට්ටිය. අනිත් පැත්තේ සුපර්වයිසර්ස්ලාට වැඩ දෙන මැද පෙළ කළමනාකරන කට්ටියක් ඉන්නවා. ඒ වගේම දත්ත වාර්තා විශ්ලේෂණය කරලා ආයතන සමස්තම කාර්ය සාධනය සමස්ත සැලැස්ම සකසන කට්ටිය ඉහළ පෙළ කළමනාකරන මට්ටම. මේක බෙදෙන්නේ පුතේ බලතල නැත්නම් අපි කියනවා අධිකාරිය මත බලය මත තමයි මේක බෙදෙන්නේ. වැඩිම බලය තියෙන්නේ මේ කාටද? ඉහළ කළමනාකරන කට්ටිය. ඊට වඩා චුට්ටක් අඩුවෙන් මැද පෙළට ඊට වඩා චුට්ටක් අඩුවෙන් පහළ පෙළටත් මේ කළමනාකරන ඕන සේවකයෝ ගාව එහෙම බලයක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා යටත් වැසියෝ වගේ. පටන් ගද්දිම ව්‍යාපාරයක් කියන එකේදී අපි ඒක කතා කරා. මතක කුරුල්ලෙක් හිටියා. කුරුල්ලාගේ බෙට්ට යටින් තව බෙටි ටිකක් දානවා. යටම ඉන්න කට්ටිය ගා බෙටි වරුසාවක්. මේ වගේ දෙයක් තමයි. එහෙනම් කළමනාකරන මට්ටම් වගේක් තියෙනවා පුතේ. අපි කතා කරන්නේ කළමනාකරන මට්ටම්. මේක මොකක් අනුවද බෙදන්නේ පුතේ? අධිකාරිය අනුව. එතන අපි ඒකට කියන බලතල අනුව. යාට තියෙන බලය අනුව මේක වෙන් කරන්න පුළුවන්. ඉහළ කළමනාකරන මට්ටම කියලා දෙයක් තියෙනවා පුතේ. මං කිව්වා. ඒ ආයතනයේ සමස්ත තීරණ ගැනීම, ආයතනයේ දිශානතිය තීරණය කරන එක, උපාය මාර්ගික තීරණ ගන්න එක, සැලසුම් සකස් කිරීම, ඒක කරන්නේ මේ ඉහළ කළමනාකරන කට්ටිය. right. අපි ආවොත් පුතේ මේ මැද පෙළ කළමනාකරන කට්ටිය. ඒගොල්ලෝ තමයි ඉහළ දෙන කට්ටිය. ඒ අංශ වලට අදාළ මූල්‍ය අංශ වේවා, මානව සම්පත් අංශ වේවා, අලෙවි අංශ වේවා, නිෂ්පාදන අංශ වේවා. ඒවට අදාළ සැලසුම් සකස් කරලා ඒ අංශ වල ඉන්න පහළ කළමනාකරුවන්ට දෙනවා. අපි උදාහරණයක් ගමු. බිල්ඩින් එකක් හදන්න තියෙනවා. ප්‍රධාන ඉංජිනේරුවා තමයි මෙතන. ඒ කියන්නේ ආයතනයේ ඉංජිනේරුවා. ඉංජිනේරුවටත් උඩින් ඉන්න සමාජික ඒක ගන්න කට්ටිය ප්ලෑන් එක සකස් කරනවා. අපි බිල්ඩින් එකේ මේ වගේ දේවල් දාන්න ඕනේ. මෙන්න මේ වගේ ෆැසිලිටි ටිකක් දාන්න ඕනේ. උඩම ඉන්න කට්ටිය මේ දේවල් දාන්න ඕනේ කියලා කියන. ඉංජිනේරුවා මොකද්ද කරන්නේ පුතේ? මේ දේවල් ටික හදනවා මොන විදිහට තියෙන්න ඕනේ කියලා. ඒ ටික මොකද්ද කරන්නේ සුපර්වයිසර්ට දෙනවා. සුපර්වයිසර් මොකද්ද මේසන් බාස් ටික බල ඉන්නවා. මේ සුපර්වයිසර් හැම වෙලාවෙම වැඩ කරන හැම වෙලාවෙම ඒගොල්ලොත් එක්ක ඉඳලා වැඩ කරනවාද කියලා හොඳට බලලා තමයි පුතේ කරන්නේ. මෙන්න මෙයා මාසෙකට පාරක් නැත්නම් සතියකට පාරක් ඇවිල්ලා චෙක් කරලා යනවා. මෙයා නම් එන්නෙම නැති තරම්. හැබැයි මේගොල්ලෝ කරන වැඩේ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම මෙයා ගාව රිපෝට් එකක් තියෙනවා. ඉතින් මෙහෙම තමයි පුතේ වෙන්නේ.
right. අපි එනවා ඊගාවට මැද පෙළ කළමනාකරුවෝ. අපි මේ මැද පෙළ කළමනාකරුවෝ කියන එක මම පැහැදිලි කරා. අනිත් කට්ටිය පහළ කළමනාකරුවෝ. රොබර්ට් කාර්ස් කියලා ඇල්ලක් හිටියා. ඩයලොග් මේ බුද්ධිමත් මිනිස්සෙක්. මෙයා තමයි පුතේ කළමනාකාරී දින උන ස්කිල්ස්. මොනවද තියෙන කුසලතා කියලා කියන්නේ පුතේ. අපි කළමනාකරන මට්ටම් වගේ බලමු පුතේ. ඒක අනුව මේ කළමනාකරන කුසලතා ටිකක් ඇවිල්ලා තියෙනවා. සංකල්පනාත්මක කුසලතා නැත්නම් අපි ඉගෙන ගන්න පුතේ මනෝභාවාත්මක කුසලතා. තීරණ ගන්න හැකියාව, සංකල්ප ගොඩනගා ගන්න හැකියාව. ඔන්න ওই දේවල් ටික වැඩියෙන් ඕනේ කාටද? ඔබන් ආයතන දිශානතිය ගැන තියෙන එක සැලසුම් සකස් කරන ඒව කවුද කරන්නේ? ඉහළම කට්ටිය නේද? එහෙනම් ඒ ඉහළම කට්ටියට තමයි මේ සංකල්පනාත්මක කුසලතා වැඩිපුර ඕනේ. ආයතන දිශානතිය තීරණය ගන්න ලොකු තීරණ ගන්න අවශ්‍ය කැපැසිටි එකක් ලැබෙනවා. ඒ ස්කිල්ස් ටික අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඉහළම කළමනාකරන කට්ටියට. මනෝභාවාත්මක කුසලතා කියන්නේ පුතේ මේක. දැන් කියන්න එපා මැද පෙළායට විතරයි මේ අන්තර්පුද්ගල කුසලතා අවශ්‍ය වෙන්නේ කියලා. සත්‍යම කතාව තමයි පුතේ මිනිස්සුත් එක්ක වැඩ කරන එකනේ පුතේ අපි කළමනාකරණය කියලා කිව්වේ. අන්න ඒලව වැඩ කරවා ගැනීමේ කලාව. ඒ ආර්ට් එක ප්‍රගුණ කරන්න නම් ඕන කළමනාකාරයෙක් ගාව ඕනම තැනක ඉහළ වේවා මැද පෙළ වේවා පහළ අංශ වේවා ඒගොල්ල ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකක් තමයි පුතේ මානව කුසලතා. ඒක නැතුව නම් මේ වැඩේ කරන්න බෑ. මානව කුසලතා නැහැ කියන්නේ මේ වැඩේ ඉස්සරහට යන්නේ නැහැ පුතේ. තාක්ෂණික කුසලතා. තාක්ෂණික කුසලතා කියන්නේ මොකක්ද? පොඩ්ඩක් බලන්න. සුපර්වයිසර් තමයි දන්නේ සිමෙන්ති කොච්චර කන්නද මේසන් බාස් ගන්නට කරනවද කියලා. ඒ තාක්ෂණික කුසලතා වැඩියෙන් ඕනේ පුතේ පහළ කළමනා කරවන්න. එහෙනම් රොබර්ට් කාර්ස් කියලා තියෙනවා සංකල්පනාත්මක කුසලතා, මානව කුසලතා, තාක්ෂණික කුසලතා ඒ ටික තමයි මෙතන තියෙන්නේ. මේ කුසලතා පුතේ කළමනා කරන මට්ටම් එක. පොඩ්ඩක් බලන්නකෝ මානව කුසලතා කියන එක. මේ මානව කුසලතා වැඩිපුරම ඕන දෙයක් නෑ. හැමෝටම එක හා සමානව ඕනේ පුතේ. හැමෝටම එක හා සමානව වැදගත්. මිනිස්සුත් එක්කනේ පුතේ වැඩ කරන්නේ. ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන හැමෝම මේ ස්කිල් එක ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. තාක්ෂණික කුසලතා මේ කිසිම කුසලතාවයක් පුතේ කාටවත් වැඩියෙන් ඕනේ අඩුවෙන් ඕනේ කියලා නෑ. අඩු ඒ කියන්නේ ඕනෙම නෑ කියලා නෑ. සමාන. අඩු වැඩි වීමක් තමයි වෙන්නේ. දැන් තාක්ෂණික කුසලතා ඉහළ පෙළට ඕනෙම නෑ කියලා නෑ. චුට්ටක් තිබ්බම ඇති. හැබැයි ඒවා වැඩිපුරම තියෙන්න ඕනේ කාටද? හරි. පහළ පෙළට. මේ වන්න මැද පෙළට මේ ඔක්කොම එක හා සමානව ඕනේ. සංකල්පනාත්මක කුසලතාව ගත්තොත් ඒවා මේ පහළට ඕනෙම නෑ කියලා දෙයක් නෑ. ඕනේ. හැබැයි ඉහළට වඩා චුට්ටක් අඩුවෙන් තමයි අවශ්‍ය. ඉතින් මෙහෙමයි පුතේ මේ කුසලතා ටික කළමනා කරන මට්ටම් එක්ක අපි කතා කරන්නේ. මම හිතන ඔළුවට ගියා කියලා පුතේ. රයිට්. ඔයාලට තියෙන ප්‍රශ්න මේ යටින් කමෙන්ට් කරන්න අපි ඒවට උත්තර දෙනවා අනිවාර්යෙන්ම. ඕන ප්‍රශ්නයක් පුතේ. ඔයාලට මෙතන අහන්න බෑ නම් ඕන මේ WhatsApp එකේ තියෙනවා නැත්නම් ඒකට මැසේජ් එකක් දාන්න ඔයාගේ ප්‍රශ්නට අවශ්‍ය කරන උත්තරය අනිවාර්යෙන් දෙනවා. මැනේජ්මන්ට් වල මේ කතා කරන දේවල් ගැන ඕන උත්තරයක් දෙනවා. BS සබ්ජෙක්ට් එක සම්බන්ධ ඕන උත්තරයක් පුතේ අපි දෙනවා. උත්තරයක් දාන්න නැත්නම් හොයලා හරි උත්තරයක් දෙනවා පුතේ. දැන් 21 වන සීවසේ කළමනා කරන කුසලතා. ඔයා දන්නවා අපි ඉන්නේ 21 වන සීවසේනේ. ඒකට අනුව වෙනම කළමනාකරෙක් හැටියට ගොඩාක් ස්කිල්ස් තියෙන්න ඕනේ. ඒ යටතේ පුතේ ඔයාලා මේක විභාගෙත් ඇහෙන්න පුළුවන්. පළවෙනි එක තීරණ ගැනීම හැකියාව. ඉක්මනට තීරණ ගන්නවා. දැන් සංකල්පනාත්මක කුසලතා කියන්නේ ඒ වගේ දෙයක් තමයි. හැබැයි තීරණ ගැනීමේ හැකියාව ඉක්මනට කරන්න බැරි පුතේ. තීරණ ගැනීම කුසලතාවක් ප්‍රගුණ කරන්න ඕනෙමයි. එහෙනම් මෙතන තියෙන්නේ තීරණ ගැනීමේ හැකියාව. අපි ඒක ප්‍රගුණ කරන දැනගන්න පුතේ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ගෝලීය කළමනාකරණය. මේ ලෝකයේත් එක්ක අපි සම්බන්ධයි. ලින්ක් වෙලා ඉන්නේ. මේ ලෝකේ වෙන හැම දෙයක්ම අපි දැනගන්නවා. ඒ වෙනස් වීම වලට අනුව ඒ ගද්දික ව්‍යාපාරයේ ගෝලීය වෙනස් වීම අනුව වෙනස් වෙන්න අපි දැනගන්න ඕනේ. ඒකට කුසලතාවයක් තියෙන්න ඕනේ. එහෙනම් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ පුතේ. කාල කළමනාකරණය. ඒක ගැන නම් මම ගොඩාක් කතා කරා ඵලදායීතාවය ගැන කතා කරා. ඔයා පිළිගන්න පුතේ. ඔයා දැන්ටම කාල කළමනාකරණය කරන්න හිතුවනම් ඔයා ජයග්‍රහණය කරා පුතේ. මං කිව්ව දේ වගේ දැන්ටම ඔළුවට කියන්නේ නැහැ. මම මොකක් හරි මේ සර් කිව්ව දෙයක් ඔළුවට දාගෙන මම පොඩි සටහනක් ගහ ගන්නවා කියලා හිතුවා පුතේ. ඔයා මැනේජර් කෙනෙක් වෙන්න හිතලා වගේ තමයි. කාල කළමනාකරණය කියන එක ගොඩාක් වැදගත් ඔයාට. ඒක හිතුව එකම ඔයා ජයග්‍රහණය. sannivedana තාක්ෂණික කුසලතා. අනිත් පැත්තේ කතා කරන්නේ. ඒ වගේ මේ තාක්ෂණ මේවනම් භාවිතා කරන්නේ.
ඒව සම්බන්ධ කුසලතාවයක් තියෙන්න ඕනේ. දැන් AI තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරා. දැන් උදාහරණයකට මේක ගත්තේ පුතේ Gemini එකෙන් දාලා. ඉතින් අපිටත් ඒ සම්බන්ධ අවබෝධයක් තියෙනවා. ඒව නැතුව ඉස්සරහට යන්න බෑ. මේවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. right. ඉතින් ඕවා ටික තමයි පුතේ 21 වෙනි සීවසේ කළමනාකරන කුසලතා කියලා අපි කියන්නේ. කළමනාකාරයෙකු සතු ගති ලක්ෂණ. මේ ව්‍යවසායකයෙකු සතු ගති ලක්ෂණ වගේ කළමනාකාරයෙක් වුණා මෙයා ගාව තියෙන ඕනේ යම් කිසි ගති ලක්ෂණ ටිකක්. මෙයා මැනේජර් කෙනෙක් කියලා පෙන්වන්න. පළවෙනි එක. සාධාරණ. ගොඩාක් වෙලා කිසිම කළමනාකාරයෙක් උතේ මේ ලෝකේ සර්ව සාධාරණ නැහැ. පොඩ්ඩක් හරි ගැති වෙනවා. නමුත් පුළුවන් තරම් උපින සාධාරණ වෙලා හැමෝටම සාධාරණ ලෙස සලකන්න පුළුවන් නම් ඒක හොඳයි. ප්‍රධාන දේ පුතේ සාධාරණ වෙන්න ඕනේ. හැබැයි ඒක වෙන්න ඕනේ කියන්නේ මිසක් ගොඩාක් දුරට මේ ලෝකෙ වෙන්නේ නැති දෙයක්. ඒක ඔළුවේ තියාගන්න. පුළුවන් තරම් ඔයා මැනේජර් කෙනෙක් වුණා බලන්න පුළුවන් තරම් සාධාරණ වෙන්න. උපායශීලී. කපටි වෙන්න කපටි නරියෙක් වගේ වෙන්න ඕනේ. මේ වෙන්න පොලේ වෙනස් වෙන්නේ මොකද්ද? ඒක අනුව අපි උපායශීලී වෙලා ඉන්න ඕනේ. වැදගත්. ලොකු ගති ලක්ෂණයක් කලමනාකාරී වුණා පට්ට කපටියෙක් වෙන්න ඕනේ. උපායශීලී වෙන්නේ නැත්තම් ඔයාලට පැවැත්මක් නැහැ. මැනේජර් කෙනෙක්ට පැවැත්මක් නැහැ. ආත්ම විශ්වාසය මේ මුකුත් තිබ්බදලක් නැහැ. කලමනාකාරයට එයාගේ තීරණය ගැන කොන්ෆිඩන්ස් තියාගෙන ඉස්සර ක්‍රියාත්මක වෙන්න බැරි නම් එයා ගත්ත තීරණය ගැන එයාට විශ්වාසයක් නැත්තම් පුතේ ඉස්සරට යන්න බෑ. දැන් දක්ෂ නායකයෙක් කියන්නේ නැත්නම් දක්ෂ කලමනාකාරයෙක් එයාට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. අවබෝධය සියල්ල ගැනම අවබෝධයක් තියෙන්න ඕනේ. ආයතන තියෙන টয়ලට් එකේ ප්‍රමාණය ඒක කොහෙවත් පිරිසිදු කරන්නේ. ඒ දේවල් ගැන පුතේ හරි කලමනාකාරයෙක් නම් අවබෝධ වෙන්න ඕනේ. කොච්චරක් මේ ආයතනයේ විදුලි ඵලය යනවද? කිලෝවොට් කොච්චරක් යනවද? ඒ හැම දෙයක් ගැනම ආයතනයේ එයා වැඩ කරන තැන ගැන හැම ඉස්පිල්ලක් පාපිල්ලක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. අවබෝධයක් තියෙන්න ඕනේ. ස්ථාවර ගත්ත තීරණයක් ගත්තම පුතේ සාකච්ඡා කළා ඒක හරියනකම් ඒක මත්තෙම ඉන්න ඕනේ ඒක සාර්ථක කරගන්න ස්ථාවර වෙන්න ඕනේ. දෙපැත්තට නැමෙන්න බෑ. ඒක කලමනාකාරීත්වයේ තියෙන ගති ලක්ෂණයක් නෙමෙයි. හොඳ පෞෂමත් ශක්තිමත් මානසික සුවයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඔය ලොඳ බහැපු ඩැල්ලක් වගේ ඉන්න එකෙක්ට මැනේජර් කෙනෙක් වෙන්න බෑ. එහෙම වුණත් කමක් නෑ හොඳ මානසික ගන්න තීරණ හොඳයි නා. සමහර ආයතන පුතේ වැඩියෙන්ම වැටුප් ගෙවන්නේ වැඩ කරන අයටම නෙමෙයි. සමහර මිනිස්සු ඉන්නවා එයා ඇවිල්ලා තීරණ ටික විතරයි දෙන්නේ. ඒ ආයතනයේ තීරණ ටික තමයි ඒ පුද්ගලයා දෙන්නේ. කියන්නේ මනස වේසන්නේ. එයා ගොඩ ආතල්ලක ඉන්නවා, කකුල් උඩ දාගෙන ඉන්නවා. එයා පැයක් දෙකක් ඉන්නවා, හොඳට චිල් එකේ ඉන්නවා යනවා. දවසක් ආපු ඔඩිටර් කෙනෙක් කිව්වලු මේ මෙයානේ වැඩ කරන්නෙම නැත්තේ කියලා. එතකොට ලොක්කා කිව්වලු එයාගේ වැඩ කරන පැය දෙකට අපි එයාට ලොකු වැටුපක් ගෙවනවා. හැබැයි එයා මේ පැය දෙකට කරන දේවල් ටික තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා තමයි මේ ආයතන මේ තැන තියෙන්නේ කියලා. සමහර මිනිසුන්ගේ මානසිකව සිතලා ගන්න තීරණ කොච්චර ප්‍රබලද කියලා හිතන්න පුතේ. අන්න එහෙම කලමනාකාරයක් වෙන්න ඔයා බලන්න. ඒක හොඳ මානසික සුවයක් ඕනේ. ඒව නැතුව බෑ. හොඳ අරමුණක් තියුනේ අරමුණු පෙරදැරි කරගෙන වැඩ කරන්න ඕනේ පුතේ. right. කියන්නේ පුතේ අද මෙතන තියෙන අපි පැය දෙකේ අදාළ සෙෂන් එකේ කරුණු ටික සාකච්ඡා කරලා ඉවරයි. ටියුට් එකේ යටින් තියෙනවා පුතේ. මෙතනට වෙනකන් අදාළ කලමනාකරන ටියුට් එක මම යටින් දාලා තියෙනවා. ඔයා බලන්න ගිහිල්ලා ඒකේ තියෙන හැම තැනක්ම ඔයාට බය නැතුව මේ කතා කරපු දේවල් ටික ආපහු රිවර්ස් කර කර ඉතිරි උත්තර ලියන්න පුළුවන්. උත්තර ලියන්න තමයි පුතේ දැන් මේ. ඉතින් ඔයාට ආපහු දෙයක් නැහැ. පොඩි දෙයක් තියෙනවා පුතේ. මම අද මේ බහුවර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවත් එක්ක මේ දැන්. හැබැයි මම ඔයාලට යෝජනා කරනවා මේ බහුවර්ණ ප්‍රශ්න වල 20 කතා කරනවා වගේම ඔයා පොඩ්ඩක් මහන්සි වෙලා ඔය ටියුට් එක යට තියෙන දේවල් ටික දැන් තමයි ඔයාගේ වැඩ ටික කරන්න ඕනේ. ටියුට් එකේ තියෙන නිර්වාචන ටික ඔක්කොම ටික දැන් මේ අපි කතා කරපු ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. මේක එහෙට මෙහෙට රිවයිස් කර කර බල පුතේ ටියුට් එකේ ලියන්න ඕනේ. ටියුට් එකේ කරන PDF එක print out එකක් අරන් ඔයා ලියන්න ඕනේ. ඊළඟ දවස් එද්දි මේකට සහභාගී වෙච්ච හැමෝන්ටම මේ WhatsApp group එකේ ඉන්නවනම් ඔයගොල්ලන්ට මම message එකක් දානවා. ඔයගොල්ලෝ හැමෝම මේ note එක ලියලා එවන්න ඕනේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් තියෙනවා. තනියෙන් උත්තරේ ලියන්න ඕනේ ඔයා. ඒක සාකච්ඡා කරනවා මම ඊළඟ සතියේ.
ඒක සාකච්ඡා කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. කෙටි ප්‍රශ්න වගේක් තියෙන ඒකට උත්තර ලියන්නදී පුතේ මම පැහැදිලි කරනවා. බහුවන ප්‍රශ්න ටිකට පුතේ දැන් උත්තරේ දෙනවා. ඒක ඉක්මනට වඩ කරන්න පුළුවන් නිසා. right. අපි ගත්තොත් එහෙම බහුවන ප්‍රශ්න වලට එමු පුතේ. මේ කතා කරපු ටික මේ ප්‍රශ්න ටික අපි බලමු. පළවෙනි එක අහනවා කලමනාකරණය යනු කුමක්ද කියලා. දැන් මම මේ උත්තරේ කියන්නේ ඉතලා ඔයා හිතලා ඒක පෝස්ට් කරලා උත්තරේ ගහලා ඉන්න. ඊට පස්සේ බලමු මාගේ උත්තරෙත් එක්ක හරියද කියලා. වැඩ කිරීම පමණක් අන් අය මගින් ඉලක්ක සපුරා ගැනීම, මුදල් පාලනය කිරීම, නිෂ්පාදනය පමණක් කිරීම, අන් අය පාලනය කිරීම. මේ ප්‍රශ්නේ මම දන්නවා ආර උත්තර දෙකක් අරගෙන. එකක් තමයි දෙවෙනි ප්‍රශ්නේ පස්වෙනි එක. පුතේ මේකේ උත්තර වෙන්න ඕන දෙක. අන් අය මගින් ඉලක්ක සපුරා ගැනීම. ඇයි අන් අයලා වැඩ කරවා ගැනීම තමයි එතන කියන්නේ. හැබැයි පස්වෙනි කියන්නේ අන් අය පාලනය කිරීම. පාලනය කියලා කියන්නේ එක කාර්යයක් විතරයි. ඉලක්ක සපුරා ගන්න අන් අය මගින් කියන එක පුතේ තමයි අපිට ගන්න වෙන උත්තරය අංක 2. අතර පාලනය විතරක් ඉතින් පුතේ ගන්න බැරි. පාලනය කිරීම නෙමෙයි කළමනාකරණය කියලා කියන්නේ. සැසුම් කියන සංවිධානය මෙහෙම ඔක්කොමත් එක තමයි පාලනය අවශ්‍ය වෙන්නේ. කළමනාකරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? ලාභය පමණක් ඉපීම, සම්පත් අපතේ යැවීම, සංවිධානයේ අරමුණු සාර්ථක ඉටු කර ගැනීම, සේවකයන් පාලනය කිරීම, සමාජ සුබ සාධනය. ඔය ඔක්කොම එකට ගත්තොත් එහෙනම් අපි කියන්නේ සංවිධානයක අරමුණු සාර්ථක කර ගැනීම නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3. සංවිධාන අරමුණු සාර්ථක කරගන්න. ඒ අරමුණු යටතේ තමයි සෙසු අරමුණු තියෙන්නේ. හැබැයි අපි ඔක්කොන්ටම ඉටු කරගන්නේ පුතේ දායක වෙන්නේ. එතකොට උත්තරේ ගන්න ඕනේ 3. සැලසුම් කරණය යන කළමනාකරණ කාර්ය අර්ථ දක්වන්නේ කුමන ලෙස? මම සැලසුම් කරණය කියන එක ඊළඟ දවසේ කතා කරන් තියෙන ලොකු කෑල්ලක්. නමුත් මෙතන සැලසුම් කරණය කියන එකත් මම හඳුන්වලා දුන්නා පුතේ අර කෝච්චි එක වගේ තැනක. එතනින් මම ඔයාලට කිව්වා සැලසුම් කරණය කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් බලමු. වැඩ බෙදා දීම කියලා කිව්ව පුතේ මම සංවිධානය කරන්නේ. අනාගත සැලසුම් සකස් කිරීම. අන්න පොඩ්ඩක් ඒක හිතන්න. සේකන් දිරිමත් කිරීම කියන්නේ පුතේ මම කිව්වේ මෙහෙවීම යටතේ යන එකක් කියලා අභිප්‍රේරණය කිරීම. ප්‍රතිඵල පරීක්ෂා කිරීම. ඒක පාලනයේ තියෙන දෙයක්. නායකත්වය කියන්නේ පුතේ මෙහෙවීම යටතේ තියෙන එකක්. එහෙනම් අනාගත සැලසුම් සකස් කිරීම උත්තරේ 2. පහත කුමක් කළමනාකරණ කාර්යයක් නොවේද? කළමනාකරණ කාර්යයක් වෙන්නේ නැත්නම් මොකද්ද? සැලසුම් කිරීම සංවිධානය මෙහෙවීම පාලනය ප්‍රචාරණය කියන එක තමයි පුතේ වෙන්නේ නැත්තේ. උත්තරේ 4. කළමනාකරණයේ ප්‍රධාන භූමිකාවක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද? සේවකයෙකු වීම, තීරණ ගැනීම, නිෂ්පාදනය කිරීම, පාරිභෝගික වීම, තොරතුරු එක්රැස් කිරීම. තොරතුරු එක්රැස් කිරීම නෙමෙයි පුතේ. උත්තරය ඇවිල්ලා 2 තීරණ ගැනීම. තීරණ භූමිකාව. හෙන්රි බින්ස්බර්ග්ට අනුව කළමනාකරණ භූමිකාව කොටස් වශයෙන් බෙදන්නේ. කොටස් කීයක් තියෙනවද පුතේ? 3යි. අන්තර්පුද්ගල භූමිකා, තීරණ භූමිකා, තොරතුරු භූමිකා. උත්තරේ 3යි. ඒ කියන්නේ උත්තරේ අංක 2. අන්තර්පුද්ගල භූමිකා යටතට අයත් භූමිකාව කුමක්ද? අන්තර්පුද්ගල භූමිකාව වලට එන එක මොකද්ද පුතේ? 2. නායකයෙකු ලෙස අපි කතා කරානේ. කළමනාකරණයට අවශ්‍ය තාක්ෂණික කුසලතාවය. මොකද්ද තාක්ෂණික කුසලතාවය වෙන්නේ? මිනිසුන් සමග වැඩ කිරීම, sannivedana හැකියාව, විවිධ ශේෂ්ත්‍ර දැනුම, තීරණ ගැනීම, ගැටලු විසඳීම නැති හැකියාව. මොකද්ද මෙතන තාක්ෂණික කුසලතාවය පුතේ? පොඩ්ඩක් බලන්න. තාක්ෂණික කුසලතාවය අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඔව්. sannivedana දැනුම. sannivedana කටයුතු කරන දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මානව කුසලතාව වඩාත් වැදගත් වන්නේ කාටද? ඉහළ කළමනාකරුවන්ට, මැද පෙළ, පහළ. මං කියවනේ කට්ටියට කාටද වැදගත් වෙන්නේ කියලා. ඔව්. සීලුම කළමනාකරන්න උත්තරේ 5 පුතේ. සංකල්පනාත්මක කුසලතාව වැඩි වශයෙන් අවශ්‍ය වෙන කාටද? දන්නවා ඔය උත්තරේ මොකද්ද? උත්තරේ 3 ඉහළ කළමනාකරුවන්ට. ඉහළ කළමනාකරුවන් කෙනෙකුගෙන් උදාහරණයක් වන්නේ සුපරීක්ෂක කියන මං කියවනේ පුතේ. පහළ කළමනාකරුව. මෙහුම් කළමනාකරුව කියන්නේ මැද පෙළ. කළමනාකරන අධ්‍යක්ෂක අන්න එයා තමයි පුතේ. මැනේජර් ඩිරෙක්ටර් අපි කියන උත්තරේ 3. ලිපිකරු කියන්නේ කළමනාකරන නොවන සේවකයෙක්. මූල කළමනාකරු කියන්නේ මැද පෙළ කෙනෙක්. උත්තරේ අංක 3. මැද පෙළ කළමනාකරුවේ කාර්යයක් වන්නේ කුමක්ද? දෛනික වැඩ නිරීක්ෂණය ඒක සුපරීක්ෂකගේ කාර්යයක් පුතේ. උපාය මාර්ග තියෙන ඉහළම කළමනාකරුවන්ගේ. ඉහළ සහ පහළ කළමනාකරුවන් සම්බන්ධ අන්න ඒක ගන්න පුළුවන්. උත්තරේ 3. නිෂ්පාදනය සිදු කිරීම මැද පෙළ කට්ටිය කාර්යයක් නෙමෙයි පුතේ. සුපරීක්ෂණයත් ඒගොල්ලන්ගේ කාර්යයක් නෙමෙයි. පහළ මට්ටමේ කළමනාකරුවෙකු ලෙස හඳුන්වන්නේ පහළ මට්ටමේ කෙනෙක්. කවුද? අපිට ගන්න පුළුවන් පොතේ උත්තරය අංක 3 සුපරීක්ෂක.
14 කාර්යක්ෂමතාවය යන්නේ අදහස් කරන්නේ මොකද්ද? අඩු සම්පත් භාවිතයෙන් වැඩි වැඩ කිරීම, ඉලක්ක සපුරා ගැනීම, උපරිම යෙදවුම් භාවිතා කිරීම, වැඩ ප්‍රතිඵල ලබා ගැනීම. පොඩ්ඩක් බලන්න පුතේ. මොකද්ද? නිවැරදි දේ කිරීම කියන්නේ සඵලදායීත්වය. අඩු සම්පත් භාවිතයෙන් වැඩ කිරීම කියන්නේ උත්තරේ අංක 3 අපිට ගන්න පුළුවන්. සඵලදායීත්වය කියලා කියන්නේ මොකද්ද? සඵලදායීත්වය කියන්නේ පුතේ දන්නවා නිවැරදි දේ කිරීම නැත්නම් අරමුණු ළඟා කරගන්නා ප්‍රමාණය. අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රමාණය. 15ට උත්තරේ පුතේ 2. කාර්යක්ෂමතාවයේ ධන සඵලදායීත්වයකට හඳුන්වන්නේ මම ඕකට උත්තරේ කිව්වා. හොඳට බලන්න මොකද්ද උත්තරේ? ඔයා ඕක දැක්ක ගමන් යකෝ සර් මෙහෙම උත්තරයක් ප්‍රශ්නකුත් දීලා මොකද්ද මේ අහන්නේ කියලා. සර්ම කිව්වනේ මේක එහෙම දෙයක් නැහැ කියලා. ඉතින් ඒක තමයි පුතේ දීලා තියෙන්නේ. ලාභයේ කළමනාකරන පරදායිත්‍ය නායකත ඊට කිසිවක් නොවේ. උත්තර වෙන ඊට කිසිවක් නොවේ කියන එක. ඒකම තමයි දුන්නේ. සඵලදායිත්වයේ වැඩිවීම බලපාන සාධකයක් නොවන්නේ අහන්නේ පුතේ. තාක්ෂණය, පුහුණුව, කාලය අපතේ යැවීම, කළමනාකරණය, අරමුණු සාක්ෂාත් කර ගැනීම ප්‍රමාණය. කාලය අපතේ යැවුවට පස්සේ පුතේ සඵලදායිත්වය වැඩි නැත නෑ. උත්තරය ඇවිල්ලා 3. කළමනාකරන විද්‍යාවක් වන්නේ ඇයි? කළමනාකරන විද්‍යාවක් කියලා හඳුන්වනවා. මම ඒවා කිව්වා කලාවක් වෙන්නේ විද්‍යාත්මක ක්‍රමය ගන්න නිසා තමයි විද්‍යාවක් වෙන්නේ. එහෙනම් මෙතන ගන්න පොත පුතේ මොකද්ද? නීති හා මූලධර්ම තිබෙන නිසා, සංකල්ප නැති නිසා, නිර්මාණශීලී නැති නිසා, අත්දැකීම් නොමැති නිසා, ඒකීය භාවය නිසායි. මොකද්ද පුතේ විද්‍යාවක් වන්නේ ඇයි? උත්තරේ පොඩ්ඩක් බලන්න ඕනේ. නීති හා මූලධර්ම තිබෙන නිසා. හරිනේ පුතේ. නීති හා මූලධර්ම තියෙනවා. කළමනාකරන නීති හා මූලධර්ම තියෙනවා. සංකල්පක් තියෙනවා. නිර්මාණශීලී අත්දැකීමුත් අවශ්‍යයි. ඒකේ නෑ පුතේ. එහෙනම් උත්තරේ ගන්නෙන්නේ 1. නීති හා මූලධර්ම තිබෙන නිසා. කළමනාකරණය කලාවක් වන්නේ ඇයි? සූත්‍ර ඇති නිසාලු. පුද්ගල හැකියාව අත්දැකීම අවශ්‍ය නිසා. සෑමෙට එකවර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නේ පුතේ. පරීක්ෂණ වලින් පමණක් ඉගෙන ගත හැකි නිසා. සංඛ්‍යා මත මං කිව්වා කලාවක් වෙන්නේ පුතේ මොකද්ද? පුද්ගල හැකියාව හා අත්දැකීම අවශ්‍ය නිසා. හැකියාව අත්දැකීම මේ මත තමයි තීරණ ගන්න. උත්තරේ අංක 2 20. හොඳ කළමනාකරුවෙකුගේ ලක්ෂණයක් වන්නේ මොකද්ද බුදු හොඳ කළමනාකරුවෙකුගේ ලක්ෂණයක් වන්නේ? තනිය වැඩ කරන්නේ. අන් අය මගින් වැඩ කරවා ගන්න. හරි. සම්පත් අපතේ යවන්නෙත් නැහැ. කියන කෙනෙක් ප්‍රමාද වෙන්නෙත් නැහැ. ඕපොදු පොහ යන්නෙත් නැහැ. උත්තරය අපිට ගන්න පුළුවන් 2 අන් අය මගින් වැඩ කරවා ගන්න. ඉතින් පුතේ මේ බහුවන ප්‍රශ්න 20ක් අපි කතා කරා. මේ අපි කතා කරපු මේ සංකල්ප ටිකත් එක්ක යන. ඒ සංකල්ප වල අදාළව යටි රචනා ප්‍රශ්න තියෙනවා පුතේ 9ක් දාලා ඒකයි සිද්ධි අධ්‍යයනයක් තියෙනවා. ඒ ටික මං හිතනවා කරයි කියලා. ඒකේ උත්තර ටික අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. ඉතින් බොහොම ස්තුතියි අද සම්බන්ධ වෙලා හිටියට අපි part 2 එකෙන් මුණ ගැසෙමු. කළමනාකරන සංකල්ප සරලව සංකල්ප ටිකක් තියෙනවා. සැලසුම් කරන සංවිධානයේ මෙහෙයුම් පාලනය. ඒකෙන් අපි මුණ ගැසෙමු. ඉතින් එතකන් ඔබට තෙරුවන් සරණයි ජේසුස් පීඨයි පරිස්සමෙන් ඉන්න.